හරි ඊ අපි කතා කරා රවුන්ඩ් කියන ෆෝමියුලා එක. රවුන්ඩ් කියන ෆෝමියුලා එක දාගත්තාම අපිට මේ අ, අපි අද වෙන්න පුළුවන් වැරදි මොනවද නැති කරගන්න කියන එක ගැන කතා කරා ඊයේ. ඊයේ සම්බන්ධ වෙලා හිටපු අයට මතක ඇති. රවුන්ඩ් කියන ෆෝමියුලා එකෙන් අපි කරන්නේ ආසන්න සංඛ්‍යාවකට වටේ ගන්න එක. එතකොට මේ වටේ ගන්නකොට මේ අපිට දශම ස්ථාන කීයකට වටේ ගන්නවද? එහෙම නැත්නම් පූර්ණ 10 ගුණාකාර 100 ගුණාකාර 10 ගුණාකාර විදිහට වටේ ගන්න පුළුවන්. අපි ආපහු අද දාලා බලමු එක. මම දානවා සමානයි රවුන්ඩ් කියන ෆෝමියුලා එක මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ෆෝමියුලා එක ඇතුලේ මම මෙන්න මේ amount එකෙන් 7න් බෙදනවා 7න්. බෙදීම 7. කමාවක් ඊළඟට මට දශම ස්ථාන කීයකට වටේ ගන්න ඕනද කියලා මම දෙනවා. මම 2යි කියලා දුන්නොත් දශම ස්ථාන දෙකකට වටේ ගන්න පුළුවන්. මේ විදිහට. හරි අපි මුලින්ම දෙමු මෙතන මේ නිකම්ම 7න් බෙදලා දාමු. සමානයි මේක බෙදීම 7. දාලා මම මේ විදිහට පහලට ඇප්ලයි කරනවා. ඩබල් ක්ලික් කරලා පුළුවන් යට දකුණු පැත්තේ කෙරවල. ඊට පස්සේ මෙතෙන්ට ආපහු රවුන්ඩ් එක දාමු. සමානයි රවුන්ඩ් කියන එක දැම්මා. ඊපස්සේ මේක බෙදීම 7 කමාවක් අපි සුරු කරලා ඉවරයි. ඊට පස්සේ දශම ස්ථාන කීයකටද කියන එක දෙන්න ඕනේ. මම දශම ස්ථාන දෙකකට ඉඳ 2යි කියලා දීලා වරහන වහලා එන්ටර් එක ගහනවා. ගහලා මේ විදිහට පහලට මම ඇප්ලයි කරනවා. දැන් අපි බලමු මේ දෙකේම ටෝටල් එක කොහොමද එන්නේ කියලා. බලන්න මේකේ 729ක් කියලා ආවා. මේකේ 727යි කියලා ආවේ. එතකොට මේකෙන් නිවැරදි එක කෝකද? අපි රවුන්ඩ් කරලා ගත්ත එක තමයි නිවැරදි එක. මොකද දැන් මෙතන 0.4යි 3යි කියවට සමහරලාට ඉස්සරහට තව තියෙන්න පුළුවන් දශම ගණන්. එතකොට ඒ ගණනුත් එක්ක එකතු වෙලා තමයි මෙතන 29යි කියලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි මෙතනදී රවුන්ඩ් එකට දාගත්තාම අපිට ඉස්සරහ තියෙන සංඛ්‍යා ටික අයින් වෙලා කෙලින්ම දශම ස්ථාන දෙකකට විතරයි රවුන්ඩ් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අපිට මේ ගාන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම කිව්වා අපි 2යි කියලා දුන්නේ දශම ස්ථානයේ ඉඳලා දකුණු පැත්තට ඩිජිට් කීයක් රවුන්ඩ් වෙන්න ඕනද කියන එක කියලා තමයි 2යි කියලා දුන්නේ. කියන්නේ දශම ස්ථාන දෙකකට රවුන්ඩ් වෙන්න ඕන නිසා තමයි 2යි කියලා දුන්නේ. දැන් මට ඒ වගේම දශම ස්ථානයේ වම් පැත්තට දෙනවා නම් 10 ගුණාකාර වලට 100 ගුණාකාර වගේ වට වටේ ගන්නවා නම් මම ඍණ දෙන්න ඕනේ. මම ඍණ 2යි කියලා දුන්නොත් 100 ගොඩවල් වලට වටේ ගන්න පුළුවන්. හරි. එතකොට දැන් බලන්න මෙතන හරියට බෙදුවොත් වෙන්නේ 10257යි මම 100 ගුණාකාර වලට රවුන්ඩ් කරගෙන තියෙනවා. එතකොට 257 කියන එක 300 කියලා අරගෙන තියෙනවා. 671 කියන එක 700 කියලා අරන් තියෙනවා. ඒ වගේම තමයි මෙතන බලන්න 928 කියලා තියෙන එක ආසන්න වෙන්නේ 900ට. ඒකින්ද 900 කියලා පහළ සංඛ්‍යාවට අරගෙන තියෙනවා. මෙතනත් 714 කියන එක ඉහළ සංඛ්‍යාවට මේ පහළ 100 ගුණාකාරයට තමයි 700 කියන එකට අයිති වෙන්නේ. ඒ නිසා 700 අරන් තියෙනවා. නමුත් මේවල 257 කිව්වහම ආසන්න වෙන්නේ 300ට. ඒ නිසා 300ට අරගෙන තියෙනවා. එතකොට රවුන්ඩ් කියන ෆෝමියුලා එකෙන් අපි වටේ ගන්නකොට ඉහළ හෝ පහළ ආසන්න අගයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඊළඟ සංඛ්‍යාව 5ට වැඩිය වැඩි නම් ඉහළ සංඛ්‍යාවටත් 5ට වැඩිය අඩු නම් පහළ සංඛ්‍යාවටත් වටේන විදිහට තමයි රවුන්ඩ් කියන ෆෝමියුලා එකෙන් වට යන්නේ. හැබැයි අපිට මොනවා හරි හේතුවක් තියෙනවා. දැන් අපි හිතමු හරි. අපි කියමු දැන්
ආයතන හිමියෝ 3 දෙනෙක් ඉන්නවා. හරි. මම මේ නිකන් උදාහරණයකට දාලා මේක කියන්නේ. එක්කෙනෙක් කියනවා අපි 7න් එකක සැලරි එකක් දෙනවා. මේ සැලරි එකට එලවන්ස් එකක් දෙනවා. බෙදලා බලලා හිටන් ළඟ ගානකට දාලා දෙන්න 100 ගුණාකාර වලින් දෙන්න කියලා. ඔන්න දැන් පළවෙනි අවස්ථාව තමයි එයා. ඊළඟට ඉන්නවා මේ ටිකක් දානපති ව්‍යාපාරිකයෙක්. එයා කියනවා වටේනකොට හැමතිස්සෙම ඉහළ සංඛ්‍යාවට වට යන්න කියලා. ඒ කියන්නේ දැන් 10257නේ. දැන් මෙතන 10201 තිබ්බත් 300ක් දෙන්න කියනවා. 200 පැන නම් 300කට ගන්න කියනවා. 201 ඉඳලා 299ට යනකම්ම 300ට ගන්න කියනවා. හරි. ඒ කියන්නේ අපි වටේ ගන්න ඉහළ සංඛ්‍යාවට, ආසන්න සංඛ්‍යාවට නෙමෙයි ඉහළ සංඛ්‍යාවට. අන්න ඒ වැඩේ කරන්න පුළුවන් රවුන්ඩ් අප් කියන ෆෝමියුලා එකකින්. අපි දාලා බලමු. සමානයි රවුන්ඩ් අප් එක. රවුන්ඩ් අප් මේක ඇතුලේ මම සුළු කර ගන්නවා සැලරි එක බෙදීම 7 ක්‍රමාවක්. මට 100 ගුණාකාර වලට ඕන නිසා මම ඍණ 2 කියලා දෙනවා. දීලා මම වහනවා. වහලා එන්ටර් එක ගහනවා. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? 257 ආසන්න 300ට හරි ඒක හරි. එතකොට අපි පහළ සංඛ්‍යාව තියෙන්නේ බලමු. හරි වෙන්න මේක. 10928. ආසන්න වෙන්නේ 11000ටද 10900ටද ආසන්න වෙන්නේ? ආසන්න වෙන්නේ මොන අගයටද? 10900ටද 11000ටද? 900ට. 10900ට තමයි ආසන්න. හැබැයි නමුත් 11000 කියලා දීලා තියෙන්නේ ඉහළ අගයට තමයි වටේලා තියෙන්නේ. දැන් මෙතන 714යි කියන එකත් ආසන්න වෙන්නේ 700ට. නමුත් 800යි කියලා ඉහළ සංඛ්‍යාවට තමයි වටේලා තියෙන්නේ. එතකොට අන්නතර දානපති ව්‍යාපාරිකයා කියනවා සේවකයන්ට දෙන්න කියලා රුපියලක් හරි වැඩි වෙනවා නම් ඊට වැඩි ගාණෙන් දෙන්න කියලා. අන්න ඒ විදිහට තමයි ඉහළ සංඛ්‍යාවට වටේලා තියෙන්නේ. එතකොට අනිත් ව්‍යාපාරිකයා ටිකක් ලෝභ එක්කෙනෙක්. වැඩි නම් 1 රුපියලක්වත් දෙන්න එපා කියනවා. ඒ කියන්නේ වට යන්නේ පහළ සංඛ්‍යාවට. මේක දාලා බලමු සමානයි round down. round up කියන්නේ ඉහළ සංඛ්‍යාවට, round down කියන්නේ පහළ සංඛ්‍යාවට. මම මේක බෙදනවා 7න් තමාවක් දාලා අර විදිහටම ඍණ 2 කියලා දෙනවා. දීලා වරහන වහලා එන්ටර් එක ගහනවා. බලන්න මෙතන 257 වුණාට ආසන්න 10300ට නමුත් 10200යි. ඒ කියන්නේ පහළ 100 ගොඩට තමයි වැටිලා තියෙන්නේ. 671ත් 600 ගෙන පහළ ගොඩට තමයි වැටිලා තියෙන්නේ. ඒ විදිහට මේකේ තියෙන්නේ ඉහළ 100 ගුණාකාරයට, මෙතන තියෙන්නේ පහළ 100 ගුණාකාරයට. එතකොට මේ විදිහට අපිට පුළුවන් හරියටම ගානකට වටේ ගන්න පුළුවන් දශම ස්ථාන හෝ පූර්ණ 10 ගුණාකාර වලට. ඊට පස්සේ මේකෙත් පුළුවන් දශම ස්ථාන හෝ 10 හෝ 100 ගුණාකාර වලට ඉහළ සංඛ්‍යාවට හෝ පහළ සංඛ්‍යාවට දෙකෙන් ඕනම විදිහකට වටේ ගන්න පුළුවන්. පැහැදිලිද ඒක? එතකොට round up round down කියන තුنين වෙන දේ පැහැදිලිද? පැහැදිලිද කට්ටියට? ඔව් සර් පැහැදිලි. සිග්නල් නැති වුණා පොඩ්ඩක් අපව කියලා දෙන්න පුළුවන්ද? මට තේරුන්නේ නැහැ අපව කියන්න. මොකක්ද අපව? සිග්නල් නැති වුණා සර්. පැහැදිලි නැහැ. round up එක. round up එක. හරි. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඒ වෙලාවෙම. හරි මෙහෙමයි. දැන් round කියන එකෙන් අපි කරේ ඒ සංඛ්‍යා අපි 100 ගුණාකාර වලට මේක වටේ ගත්තේ. එතකොට 100 ගුණාකාර වලට වටේ ගන්නකොට ආසන්න 100 ගුණාකාරයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ 50ට වැඩි නම් ඉහළ සංඛ්‍යාවටත් 50ට වැඩි අඩු නම් පහළ සංඛ්‍යාවටත්. දැන් මේක 50ට වැඩි හින්දා
257 කියන එක 300 කියන එකට වැටුණා. මෙතන 928 කියන එක 50ට වැඩිය අඩු නිසා 900 කියන පහළ සංඛ්‍යාවට තමයි වැටහිලා තියෙන්නේ. එතකොට රවුන්ඩ් කියන ෆෝමියුලා එක දැම්මහම ආසන්න සංඛ්‍යාවට තමයි වැටෙන්නේ. 50ට වැඩි දැන් 100 ගුණාකාර වලට නම් 50ට වැඩිය වැඩි නම් ඉහළ එකට 50ට වැඩිය අඩු නම් පහළ එකට 10 ගුණාකාර වලට දැම්මොත් 5ට වැඩිය වැඩි නම් ඉහළ එකට 5ට වැඩිය අඩු නම් මේ පහළ එකට. එතකොට දශම ස්ථානවලත් ඒ විදිහටම තමයි. හැබැයි මොන හරි හේතුවකට අපිට වටේ ගන්න ඕනේ නම් ඉහළ සංඛ්‍යාවට ඒ කියන්නේ 50ට වැඩිය අඩු වුණත් වැඩි වුණත් කියලා බලන්නේ නැතුව ඉහළ සංඛ්‍යාවට තමයි වටේ ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන 200 දැන් 201 තිබ්බොත් ආසන්න සංඛ්‍යාව වෙන්නේ පහළ සංඛ්‍යාවනේ. ඒ කියන්නේ 200 කියන එකනේ. හැබැයි 201 තිබ්බත් උඩ සංඛ්‍යාව 300ට වටේ ගන්න ඕනේ නම් රවුන්ඩ් අප් කියන එක පාවිච්චි කරන්න ඕනේ. සමානයි රවුන්ඩ් අප් අපි සුළු කිරීම කරගන්නවා මේක බෙදීම 7 ක්‍රමාවක්. අපි 100 ගුණාකාර වලට නිසා ඍණ 2 කියලා දෙනවා. දාලා වරහන වහලා එන්ටර් එක ගහනවා. මේ විදිහට පහළට ඇප්ලයි කරනවා. එතකොට 257 කියන එක 300 වෙලා තියෙනවා. මෙතන අපි මේක ඍණ 10 ගුණාකාර වලට දාගමු ඍණ 1 දාගමු. හරි ඍණ 1 දාගෙන දාගත්තාම 10 ගුණාකාරයි. එතකොට 257 කොහොමත් ආසන්න වෙන්නේ 260ටනේ. හරි ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි 671 කියලා එක ආසන්න වෙන්නේ 70ට 80ටද? 71 කියන එක 70ට 70ට. නමුත් 70ට ආසන්න වුණාට අපි රවුන්ඩ් අප් කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා තියෙන නිසා මේක වැටෙලා තියෙන්නේ 280 කියන එකට. කියන්නේ ඉහළ සංඛ්‍යාවට තමයි වැටෙලා තියෙන්නේ. මෙතන 85 කොහොමත් 90යි 57 60 වුණා 85 80 මෙතන තියෙනවා 71 කියන එක 80 කියන එක ඉහළ සංඛ්‍යාවට තමයි වැටෙලා තියෙන්නේ. එතකොට රවුන්ඩ් අප් ෆෝමියුලා එකේදී බලන්නේ ආසන්න සංඛ්‍යාව මොකක්ද කියලා මොක තිබ්බත් ඒ තියෙන ඒ ආසන්න ඉහළ සංඛ්‍යාවට තමයි රවුන්ඩ් වෙන්නේ. පැහැදිලිද රවුන්ඩ් අප් එක? ඔව් සර් පැහැදිලියි. හරි රවුන්ඩ් ඩවුන් එකේ අනිත් පැත්ත වෙන්නේ ඉස්සරහා සංඛ්‍යාව මොන සංඛ්‍යාව තිබ්බත් පහළ සංඛ්‍යාවට තමයි වැටෙන්නේ. මෙතන අපි දාලා බලමු රවුන්ඩ් ඩවුන්. මේක බෙදීම 7 ක්‍රමාවක් ඍණ 1 වරහන වහලා එන්ටර් එක ගහනවා. දැන් බලන්න මෙතන 257යිනේ amount එක 57 වුණාට ආසන්න වෙන්නේ 260ට. නමුත් පහළ සංඛ්‍යාව 250 කියලා තමයි වැටහිලා තියෙන්නේ. 71 ඒත් 70ට 85 57 ඒත් 50ට ඒක වගේ කීය තිබුණත් පහළ සංඛ්‍යාවට තමයි වැටහිලා තියෙන්නේ. රවුන්ඩ් අප් කියන එකෙන් ඉහළ සංඛ්‍යාවට, රවුන්ඩ් ඩවුන් කියන එකෙන් පහළ සංඛ්‍යාවට, රවුන්ඩ් කියන එකෙන් ආසන්න සංඛ්‍යාවට. පැහැදිලිද? ඔව් සර්. හරි අපැහැදිලි කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් කියන්න. සර් මට අර මේ මුලින්ම සර් මට අර මේ රවුන්ඩ් එකේ සර් මේ 10 257 10 300ට වැටහිලා තියෙනවානේ. ඔව්. ඒ 300 ගත්ත හැටි සර් චුට්ටක් කියලා දෙන්න මට ඒක පොඩ්ඩක් අපැහැදිලි ගතියක්. ඒ කියන්නේ සර් අර ෆෝමියුලා එක දුන්නට පස්සේ අර allowance එකේ ආපු විදිහමයි මට සර් රවුන්ඩ් එකටත් ආවේ. ඒකේ වෙනස මොකක්ද සර්? මට ඒක පැහැදිලි වුණේ නැත්තේ. allowance එක දුන්නාම 10 allowance column එකේ 10 257 14 සර් කියපු ෆෝමියුලා එක තමයි මම දැම්මේ. ඒ විදිහට ආවේ. සර් දැන් අර වෙනසක් කිව්වනේ ටෝටල් එකේ එහෙම ඒක මොකක්ද කියන එක මට දැන් පැහැදිලි නැත්තේ සර්. ඔයා ඊයේ හිටියද ක්ලාස් එකේ? 10 ඊයේ හිටියේ නෑ සර්. ඊයේ 10 මට නෑ බැරි වුණා සර්. 10න් පස්සේ ඉන්න බැරි වුණා. 10 වෙනකන් හිටියා. ඊයේ මම ඔබ හොඳටම පැහැදිලි කරලා කිව්වා. හරි මම ආපහු කියන්න.
හරි මෙහෙමයි. හරි මෙන්න මේක බලන්න දැන් ඊයේ ඒ වෙනකොට 15 දෙනෙක් විතර වගේ තමයි හිටියේ. හරි දැන් බලන්න මෙන්න මෙහෙම අපි හිතමු මෙහෙම allowance එකක් දෙන්න ඕනේ salary එකෙන් මෙතන 13 නෙමෙයි 3න් එක 3න් එකක allowance එකක් අපි දෙන්න ඕනේ. එතකොට මම මෙතන සාමාන්‍යයෙන් අපි කරන්නේ සමානයි මේක බෙදීම 3 කියලා ගහනවා. ගහලා මේ විදිහට දානවා. දාලා මේක ටෝටල් එකට අපි හිතමු මේ allowance එක යවන්න ඕන චෙක් එකක් ලියලා. හරි. මෙන්න මේ විදිහට චෙක් එකක් ලියලා යවනවා. දැන් මේ amount එක හරිද? මේ amount එක හරිද? මොකක් හරි අවුලක් තියනවද? දැන් බලන්න මෙතන මේ දැන් මම මේ පේන්න ඕන නිසා තමයි මම මේ පැහැදිලිව මේ ළඟට මේ තුන ගත්තේ. හැබැයි මේව අතරින් පතර තිබ්බහම ඔයාලට මේක පේන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ 733 ඒවා තුනක්නේ. එතකොට 733 ඒවා තුනක් එකතු වුනහම 799ක් නේද වෙන්න ඕනේ. ඔව් සර්. නමුත් මෙතන 80300ක් කියලා අවිල්ලා තියෙනවා. ඇත්තටම වෙන්න ඕනේ මේක මැනුවල් ටෝටල් කරලා ගත්තොත් එන්නේ 80299යි 799යි. ඔන්න ඕකනේ හරි ගාන. නේද? හැබැයි මෙතන ටෝටල් වෙනකොට වැරදිලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? Excel එක වැරදිද? Excel එක වැරදිද මෙතන? මේකට හේතුව තමා දැන් මම මේ සංඛ්‍යාව කොපි කරලා මම මෙන්න මෙතෙන්ට දාලා පෙන්නන්නම්. මෙන්න බලන්න මේකේ අපි 3න් එකකට බෙදලා ගත්තාම මේ විදිහට දශම ස්ථාන තව ඉස්සරහට තියෙනවා. ඒ කියන්නේ මේක නොබෙදෙන සංඛ්‍යාවක්නේ. එතකොට දශම ස්ථාන ඉස්සරහට ගොඩක් තියෙනවා. මෙන්න මේ දශම ස්ථාන ටිකත් මෙතනදි මතක තියාගෙන ඉන්නවා. Excel එකේ කියන්නේ අපිට වැඩිය 100%ක් හරි. එතකොට අපි එකතු කරනකොට මෙන්න මෙතන අපි view කරගෙන තියෙන දශම ස්ථාන දෙකකටනේ. කියන්නේ රුපියල් 7 වලට ගත්තාම දශම ස්ථාන දෙකකින්නේ අපි ඒ අගේ ගන්නෙ. කියන්නේ 733යි එතනින් එහාට 733යි 3න් එකක් කියලා ගන්න නෑනේ. අන්න ඒක නිසා මෙන්න මේක මතකයේ තියාගෙන ඉන්න අපි මෙතන view කරලා තිබ්බට ඇත්තටම තියෙන්නේ තව දශම ස්ථාන ගණනකුත් ඉස්සර නිසා ඒ ගානත් එකතු කරලා තමයි මෙතනදී මෙයා එකතු කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේක 80300ක් කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍ය දශම ස්ථාන දෙකයි නම් අපි දශම ස්ථාන දෙකකට විතරක් ඇත්තටම හදලා තියාගන්න. අන්න ඒ වැඩේ කරන්න තමයි අපි රවුන්ඩ් කියන ෆෝමියුලා එක පාවිච්චි කරන්නේ. මෙන්න මේ රවුන්ඩ් කියන ෆෝමියුලා එක පාවිච්චි කරන්නේ නැතුව ඕගොල්ලෝ බෙදීම කරනලා ඔය accounts දැන් accounts branch වල එහෙම ඔය monthly account හදනකොට කවදාවත් සතේට බැලන්ස් වෙන්නේ නැහැ. සත කීපයක් අනිවාර්යෙන් එහෙම වෙනවා. ඒකට හේතුව තමයි අපි මේවා රවුන්ඩ් කරලා නැතුව අපි මේක දශම ස්ථාන දෙකකට විතරක් පේන්න හදාගෙන තියෙනවා. නමුත් මේක ඇතුලේ තව සංඛ්‍යා ටිකක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් අපිට පුළුවන් මේ වගේ බෙදීම් කරනකොට රවුන්ඩ් කියන ෆෝමියුලා එක දාගන්න. ඒක දැන් මෙතන ওই 0.333ක් මම දාලා තියෙන්නේ පේන්න ඕන නිසා මේ අතරට තව සංඛ්‍යා තිබ්බනම් ඔයාලා කවදාවත් ඔක මැනුවල් එකතු කරලා බලන්නේ නැහනේ. එතකොට අපි ස්ලිප් එකක් දාලා ස්ලිප් ට්‍රාන්සැක්ෂන් එකක් දාලා චෙක් එක යවුවොත් ස්ලිප් ට්‍රාන්සැක්ෂන් එකේ amount එකට චෙක් එකේ amount එක වැරදි. ඉතින් අපිට පුළුවන් ඒ වෙලාවට රවුන්ඩ් කියන ෆෝමියුලා එක දාලා ඒක ඇතුලේ මේක සුළු කරගන්නවා. මම මේ ෆෝමියුලා එක ඇතුලේ රවුන්ඩ් කියන ෆෝමියුලා එක ඇතුලේ සුළු කරගන්නවා. සැලරි එක බෙදනවා 3න් බෙදලා ක්‍රමාවක් දාලා මම දශම ස්ථාන දෙකකට රවුන්ඩ් කරගන්න ඕන නිසා මම 2යි කියලා දීලා වරහන වහලා එන්ටර් එක ගහනවා.
ගහලා මම මේ විදිහට ෆෝමියුලා එක පහලට අදිනවා. ඇදලා මම මේක ටෝටල් කරගන්නවා. හරි. දැන් බලන්න මේ දෙකේ වෙනස. ඒකට හේතුව තමයි මම දැන් මේක අරගෙන මෙතෙන්ට වැලියු කරලා පේස්ට් කරොත් බලන්න මේ අග තියෙන දශම ස්ථාන ටික අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ දශම ස්ථාන දෙකකට මේක රවුන්ඩ් කරලා තියෙනවා. ඉතින් දශම ස්ථාන දෙකකට රවුන්ඩ් කරලා අපි මෙතනදී මේ සෙල් එකේ මතක තියාගන්නවා අර තියෙන දශම ස්ථාන ටික ඔක්කොම. හැබැයි මේ සෙල් එකේදී මතක තියාගන්න අපි ෆෝමියුලා එකකින්ම කියලා තියෙනවා මෙතන තියෙන්න ඕනේ දශම ස්ථාන දෙකක් විතරයි කියන එක. එතකොට හරියට මෙයා දැන් 7 නම් 7 33 3ක් එකතු කරලා ගානට හදා ගන්නවා. පැහැදිලිද ඒක? අන්න ඒක තමයි අර වෙනස තියෙන්නේ. පැහැදිලි සර්. thank you සර්. හරි. තමන හරි තියනවාද ඒවයි ගැටලු? එතකොට රවුන්ඩ් අප් රවුන්ඩ් ඩවුන් ඒ ටික පැහැදිලිද? මේ වලින් එන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ විභාගෙට. මේවා සාමාන්‍ය ෆෝමියුලා. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. හරි. ඊළඟට int කියලා එකක් තියෙනවා. int කියන එකෙන් අසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙන එක තමයි වෙන්නේ. මම මේකට දෙන්නම් සමානයි int මේක බෙදීම 7 ඒ කරලා නිකම්ම වරහන වහලා ඒක ඇතුලේ සුළු කිරීම කරන්න තියෙන්නේ. ඔව්. සර් ෆෝමියුලා එක ටයිප් කරලා චුට්ට වෙලාවක් තියන්න සර්. පොඩ්ඩක් අර ඉක්මනටම යන්න නැතුව සර්. හරි. මේ විදිහට int කියලා ටයිප් මේ int ෆෝමියුලා එක සිලෙක්ට් කරා. මම ওই PDF එකක් දැම්ම ගත්තද ඒක? ඔය PDF එකේ ඇති ওই විස්තරේ සහ ඒ ෆෝමියුලා එකක් දාන හැටි. ඔව් සර්. හරි. හරි. මේ විදිහට ෆෝමියුලා එක ඇතුලේ සුළු කරගන්න තියෙන්නේ. දාලා මම මේ විදිහට ඇද්දාම මෙතන ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙන එක තමයි වෙන්නේ. int එකෙන් ඉච්චරයි වෙන්නේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. ඊළඟට මේකත් මම මෙහෙමම කියන්නම්. දැන් අපි වටේ ගත්තේ එක්කෝ දශම ස්ථාන ඩිජිට් ගානකට දශම ස්ථාන ගානකට එහෙම නැතිනම් 100 බල කීයකටද? ඒ කියන්නේ 100 බලේ මේ 10 බල කීයකටද? 10 පළවෙනි බලේ 10 දෙවෙනි බලේ 100 10 තුන්වෙනි බලේ 1000 ඒ විදිහට 10 බල කීවෙනි බලයටද කියන එක තමයි අපි දෙන්නේ. හැබැයි සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනව නේද? දැන් අපි රුපියල් 5 ගොඩවල් වලට වෙන් කරන්න කිව්වොත් ඊළඟට 725 ගොඩවල් වලට වෙන් කරන්න කිව්වොත් ඒක කරන්නේ කොහොමද? දැන් ඩිජිට් ගානක් දුන්නාම දැන් අපි හිතමු රවුන්ඩ් කියන ෆෝමියුලා එක හෝ රවුන්ඩ් අප් රවුන්ඩ් ඩවුන් ඔය තුනෙන්ම අපි දෙන්නේ අපි හිතමු දශම ස්ථාන 1යි කියලා දුන්නොත් දශම ස්ථාන 1කට. ඒ කියන්නේ රුපියල් 7 වලින් ගත්තොත් 710 720 730 740 ඒ විදිහට. එතකොට අපි ධන 1යි කියලා දුන්නොත් 10 20 30 40 ওই විදිහට. හැබැයි ඔය අතර සංඛ්‍යාවලට වටේ ගන්න ඕනේ නම් අපි හිතමු අපිට 725 ගොඩවල් 725 50 75 ඊළඟ සංඛ්‍යාව. ඊට පස්සේ ආයේ රුපියල් 10 නම් 10යි 25 10යි 50 10යි 75 11. ආයේ 11යි 25. එතකොට ඔය වගේ ඒවට වටේ ගන්න ඕන වෙන වෙලාවල් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. රුපියල් 5 ගොඩවල් වලට වටෙන්න වෙන වෙලාවල් තියෙන්න පුළුවන්.
රුපියල් 25 ගොඩවල් වලට රුපියල් 50 ගොඩවල් වලට. එතකොට අපිට සාමාන්‍යයෙන් අර ෆෝමියුලා තුනෙන් ඕක කරගන්න බෑ. එතකොට අපි බලමු ඒ වගේ එකක් ආපුවාම කොහොමද කරගන්නේ කියන එක. මම සාමාන්‍ය විදිහට මේක බෙදීම 7 කියලා දාන්නම්. හරි දැන් අපි අපි කීයේ ගුණාකාරවලට වටේ ගන්නවද කියලා තමයි මේ ඊළඟ ෆෝමියුලා දෙකෙන් දෙන්නේ. ඒ කියන්නේ අපි 0.25 කියලා දුන්නොත් 0.25 ගුණාකාරවලට 0.25 0.55 0.75 දශම පූර්ණ 1 ඊට පස්සේ 1.25 1.5 ඒ විදිහට දශම ස්ථාන දෙකේ ඒවා. ඊට පස්සේ 5 නම් 5 10 15 20 25. අන්න ඒ විදිහට දෙන්න පුළුවන්. මේකෙදි දෙකයි තියෙන්නේ. එකක් අපි දෙන ගුණාකාරයේ ඉහළ සංඛ්‍යාවට හෝ පහළ සංඛ්‍යාවට. හරි. එතකොට අපි රුපියල් 5 ගොඩවල් වලට බලමු. රුපියල් 5 ගොඩවල් වලට බැලුවොත් දැන් මෙතන දෙන ෆ්ලෝ කියලා එකක්. මම පාවිච්චි කරන්නේ ෆ්ලෝ කියන එක. සමානයි ෆ්ලෝ තියෙනවා ෆ්ලෝ මැත් තියෙනවා දෙකම එකයි. එකයි නේ පොඩි වෙනසක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩේට. මම ෆ්ලෝ හරි ෆ්ලෝ මැත් හරි දෙකෙන් මොකක් හරි කමන්නේ මම ෆ්ලෝ මැත් පාවිච්චි කරන්නම්. හරි. ෆ්ලෝ මැත් කියන එක පාවිච්චි කරනවා. හරි මම මේක බෙදනවා 7න්. බෙදලා ක්‍රමාවක් දාලා දැන් මම කියන්න ඕනේ කීයේ ගුණාකාරව වලටද වටේ ගන්න කියන එක. මම 5 දුන්නොත් 5 ගුණාකාර වලට 15 දුන්නොත් 15 25 දුන්නොත් 25 ගුණාකාර වලට. අපි 5 දීලා බලමු. මම 5 දුන්නා දීලා වරහන වහලා එන්ටර් එක ගහනවා. ෆ්ලෝ මැත් කියන්නේ. හරි. ෆ්ලෝ කියලා කියන්නේ දැන් මෙතන ෆ්ලෝ සීලින් දෙකක් තියෙනවනේ. එතකොට ෆ්ලෝ කියලා කියන්නේ අපි දැන් ගෙදරක ඉඳගෙන හිටියොත් ෆ්ලෝ කියන්නේ මොකද්ද? බිමනේ පහළටනේ. සීලින් කියන්නේ පහළ. ඒ කියන්නේ උඩ. එතකොට ෆ්ලෝ කියලා කියන්නේ පහළ. සීලින් කියලා කියන්නේ ඉහළ. හරි. ඒ කියන්නේ දැන් මම මේ විදිහට මේක මේ විදිහට අදිනවා. දැන් බලන්න 257 කියන එක ආසන්න 5 ගුණාකාරය වෙන්නේ 50. 71 කියන එක 70. 85 කියන එක 85. 57 55. 85 85මයි මේ විදිහට තියෙනවා. දැන් මෙතන 28 කියන එක පහළ සංඛ්‍යාව. හැබැයි මේක ආසන්න වෙන්නේ 30ට. නමුත් පහළ සංඛ්‍යාවට තමයි වැටෙලා තියෙන්නේ. දැන් මම අපි මෙතන 25 කියලා දාලා බලමු. මේක පහනේ තියෙන්නේ. මම 25 කියලා දැම්මොත් 25 ගොඩවල් වලට තමයි රවුම් වෙන්නේ. 50 75 50 75 25 ඔය තුනට තමයි ඔය 25 ගොඩවල් වලට තමයි රවුම් වෙන්නේ. ඒතකොට 57 කියන්නේ ආසන්න යට සංඛ්‍යාව 50 50ට. 71 කියන එක දැන් බලන්න 71 කියන එක ආසන්න සංඛ්‍යාව වෙන්නේ 75ටනේ. නමුත් අපි ෆ්ලෝ කියලා එක දීලා තියෙන නිසා පහළ සංඛ්‍යාව වෙන්නේ 50 කියන එක. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. අපි සීලින් එකත් මෙහෙමම දාලා බලමු. එතකොට පැහැදිලි වෙයි. සමානයි සීලින් තියෙනවා සීලින් මැත් තියෙනවා. කෝක හරි ගමන්නේ. මේක සිලෙක්ට් කරා. මේක බෙදීම 7 ක්‍රමාවත් මම අරක දුන්නේ 25 ගොඩවල් වලට මම මේකත් 25 ගොඩවල් වලටම දාන්න. දාලා වහලා ටෙක් ගහනවා. හරි මේ විදිහට ඇප්ලයි කරාම බලන්න 257 කියන එක 257 ආසන්න වෙන්නේ 50ට. නමුත් ආසන්න 25 ඉහළ කොට වෙන්නේ 75. ඒක නිසා 75ට ගිහිල්ලා තියෙනවා. 671 ආසන්න කොහමත් ඉහළ එක 675. 85 කියන එක ආසන්න වෙන්නේ 75ට. නමුත් 485 කියන එක 500 ඉහළ එකට ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට 25 ගොඩවල් වල ෆ්ලෝ කියන එක දැම්මොත් පහළ 25 ගොඩට සීලින් එක කියලා දැම්මොත් ඉහළ 25 ගොඩට ගිහිල්ලා තියෙනවා. පැහැදිලිද?
ඔව් සර්. අපැහැදිලි කවුරු හරි ඉන්නවා නම් කියන්න මට මෙහෙමම. අපැහැදිලි කවුරුත් නැද්ද? දැන් මම මෙතෙන්ට 0.25 දුන්නොත් 7.25 ගොඩවල් වලට නම් 0.25. එතකොට මේ 7.25 ගොඩවල් වල පහළ 7.25 ගොඩට. දැන් මෙතන 7.43 ආසන්න වෙන්නේ 7.50ට. නමුත් පහළ තියෙන 7.25 කියන එකට වැටහිලා තියෙනවා. මේකත් අපි 0.25 දුන්නොත් 7.25 ඉහළ එකට වැටෙනවා. එතකොට මේ අපිට round up, round down, int, flow, ceiling ඔය ෆෝමියුලා හයෙන් අපිට පුළුවන් අපිට මොකක් හරි ගුණ කරලා හරි කොහොම හරි එන සංඛ්‍යාවක් මේක බෙදීම වෙන්න ඕනේ නැහැ. මොකක් හරි ඕගොල්ලෝ ළඟ තියෙන සංඛ්‍යාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි හිතමු ඕගොල්ලෝ ළඟ තියනවා කියලා නිකන් සාමාන්‍ය සංඛ්‍යා ටිකක් මොනවත් ෆෝමියුලා නැතුව තිබ්බත් ඔයාලට රවුන්ඩ් කරගන්න ඕනේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. රවුන්ඩ් කරගන්න පුළුවන් ඈ. දැන් මෙතන මේ තියෙන සංඛ්‍යා දෙක මේ විදිහට දශම ස්ථාන දෙකක එක්කනේ තියෙන. මෙතන ෆෝමියුලා නැහැනේ. මට මෙතෙන්ට රවුන්ඩ් කරගන්න ඕනේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට අපි හිතමු දශම ස්ථාන එකකට රවුන්ඩ් කරගන්න ඕනේ කියලා. සමානයි රවුන්ඩ්. මේකෙදි ගුණ කරන්න නැහැ. කෙලින්ම මේක සිලෙක්ට් කරා කමාවක් දැම්මා. ඩිජිට් කීයකටද? මම දශම ස්ථාන එකකට නම් 1 කියලා දුන්නා. වරහණ වහලා එන්ටර් එක ගැහුවා. දශම ස්ථාන එකකට රවුන්ඩ් වුණා. 100 ගුණාකාර වලට නම් මෙතන ඍණ 2 කියලා දුන්නා. මෙතන සුළු කිරීම මොනවත් නැහැ. මේක ඇතුළෙම රවුන්ඩ් වෙනවා නේ. සුළු කිරීමක් තියෙනවා නම් තමයි දා සුළු කරගන්න තියෙන්නේ. නැත්තම් තියෙන සංඛ්‍යාවක් නම් කෙලින්ම සංඛ්‍යාව දෙන්න විතරයි තියෙන්නේ. හරි, ඒ ෆෝමියුලා 6 පැහැදිලිද? මම මේ ඔයාලට කියලා දෙන්න ගන්න සාම්පල් වල මම ඩේටා කීපයක් දාගෙන තියෙන්නේ. ඔයාලා හිතන්න මේ මම ගන්න හැම එකක්ම මෙතන ලොකු සංඛ්‍යා ප්‍රමාණයක් මේ ඩේටා ප්‍රමාණයක් තියෙනවා කියලා. දැන් මම මෙතන 12 දෙනා ඉන්නේ. අපි හිතමු ඔයාලට මුළු CB එකේම ලිස්ට් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. 26000ක ලිස්ට් එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට කීප දෙනෙකුගේ ඩේටා ටික හොයන්න කියනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා මෙහෙම VLOOKUP දන්නේ නැති කෙනෙක් නම් සාමාන්‍යයෙන් හොයන්නේ මෙහෙම ෆයින් ගහනවා. මෙතන ගහනවා PF නම්බර එක 75යි 873 මෙහෙම කරලා ගැව්වා. මෙතනින් සර්ච් වුණා. මේක මේ විදිහට කොපි කරා මෙතෙන්ට ගෙනල්ලා පේස්ට් කරා. ඊළඟ එක්කෙනා මෙහෙම ගැහුවා 75යි 894 කියලා ගැහුවා. මේ විදිහට සර්ච් වුණා. මෙයා මෙහෙම කොපි කරා ගෙනල්ලා මෙතෙන්ට පේස්ට් කරා. ඔය වැඩේ තමයි කරන්නේ. අනිවාර්යෙන් ඔය වැඩේ තමයි කරන්නේ. හැබැයි දැන් මෙතන මේ ඩේට් 13ක් තියෙන හින්දා හොඳයි. දැන් ඔයාලට ඩේටා 1000ක් විතර තියෙන ඩේටාබේස් එකකින් 100ක් විතර හොයන්න දෙනවා. දැන් එහෙම හොයන්න දුන්නාම වලට කොච්චර වෙලා ටයිම් එකක් යනවද? ඉතින් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ තැන් වලට VLOOKUP ෆෝමියුලා එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මට PF නම්බර 3ක් දීලා තියෙනවා. මේ තුන් දෙනාට අදාළ 9යි සැලරි එකයි ගන්න කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් VLOOKUP කියන ෆෝමියුලා එක පාවිච්චි කරන්න. ඔයාලට තවත් දැනගන්න හින්දා මම මේකට සීරියල් නම්බර එකකුත් දාගන්නම්. හරි, මේ විදිහට මම සීරියල් නම්බර එකකුත් දැම්මා. හරි. හරි, දැන් මම මෙතෙන්ට නම ගන්න හදන්නේ. මම ගහනවා සමානයි VLOOKUP. VLOOKUP කියන්නේ vertical lookup කියන එක. VLOOKUP
VLOOKUP ෆෝමියුලා එකට මුලින්ම කියන්න ඕනේ මම හොයන්නේ මොකද්ද කියන එක දෙන්න ඕනේ. ඒතර මම හොයන්නේ මොකද්ද? මෙන්න මේක තමයි හොයන්නේ. මේ VLOOKUP එක නම් 100% විශ්වාසයි ඔයාලට විභාගෙදී ඕන වෙනවා. ඒකින්ද හොඳ අවධානයෙන් අහන්න තේරෙන්නේ නැත්නම් මේ ආපහු අහන්න මේක නම් අනිවාර්යෙන් ඕන වෙනවා කියලා මට 100% විශ්වාසයි ඈ. හරි එතකොට VLOOKUP ෆෝමියුලා එක ඇතුලේ මම මුලින්ම දෙනවා මොකද්ද හොයන්නේ කියන එක. මම එහෙම ෂුවර් කරන මම ෆෝමියුලා කීපයක් කියනවා අනිවාර්යෙන් ඒ ටික බලා ගන්න ඒ ටික 100% ෂුවර් වෙනවා මම හොයන්නේ මොකද්ද කියලා මෙතනින් පෙන්නවා. ඊට පස්සේ ක්‍රමාවක් මම හොයන රේන්ජ් එක දෙන්න ඕනේ. මම හොයන රේන්ජ් එක දෙනකොට හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. මම හොයන වැලියු එක තියෙන්න ඕනේ මම දෙන රේන්ජ් එකේ පළවෙනි කොලම් එකේ. දැන් මම මේ රේන්ජ් එක මේ විදිහට දුන්නොත් හරිද? මේ විදිහට දුන්නොත් මෙයා හොයන්නේ මෙන්න මේ A කියන කොලම් එකේ තමයි මෙයා හොයන්නේ. එතකොට A කියන කොලම් එකේ හොයනවා නෑ කියලා අපිට උත්තරයක් එන්නේ. එතකොට මම මේ වෙලාවට මම රේන්ජ් එක දෙන්න ඕනේ ඒ අදාළ කොලම් එක පළවෙනි කොලම් එකේ එන විදිහට තමයි රේන්ජ් එක සිලෙක්ට් කරන්න ඕනේ. හරිද? මම සිලෙක්ට් කරන රේන්ජ් එකේ පළවෙනි කොලම් එකේ තමයි තියෙන්න ඕනේ. දැන් මේ රේන්ජ් එකත් මෙහෙම දෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ කොලම් එක පිටින්ම අල්ලලා මේ විදිහට සිලෙක්ට් කරන්නත් පුළුවන්. මම කොලම් එකේ මේ B කොලම් එක උඩ ක්ලික් කරගෙන මේ විදිහට දකුණට අදින්නත් පුළුවන්. එතකොට මෙතන B.2ක් D කියලා තමයි එන්නේ. මම මේ විදිහට රේන්ජ් එක දුන්නොත් B1 ඉඳලා D13ට B1 ඉඳලා D13ට කියලා රේන්ජ් එකක් සිලෙක්ට් වෙනවා. ඔය දෙක දෙනවා නම් කල්පනාකාරී වෙන්න ඕන තැනක් තියෙනවා. හරි. මම මේ විදිහට දීලා ඉස්සෙල්ලා කෙලින්ම කොලම් එක පිටින්ම දීලා දෙන්නම්කෝ ඊළඟට මම අරක දැම්මහම මොකද වෙන්නේ කියලා කියන්නම්. හරි මේ විදිහට දීලා රේන්ජ් එක ක්‍රමාවක් දාලා මම කියන්න ඕනේ මට කීවෙනි කොලම් එකේ data එකද ඕන වෙන්නේ කියලා. අපි සිලෙක්ට් කරගත්තු රේන්ජ් එකේ කීවෙනි කොලම් එකේ data එකද මට ගන්න ඕනේ කියලා. එතකොට මට දැන් නම ගන්න නම් මං කීවෙනි කොලම් එකේ data එකද ගන්න ඕනේ? කීවෙනි කොලම් එකේ data එකද නම තියෙන්නේ? C C කොලම් එක. කොලම්. C කොලම් එක. C කොලම් එක කියලා කියන්නේ අපි සිලෙක්ට් කරගත්තු ඒරියා එකේ දෙවෙනි කොලම් එක. දෙක දැම්මා කමාවක් දාලා මෙන්න මෙතන කියනවා ආසන්නව හොයන්නද හරියටම හොයන්නද extract math approximate match කියලා. එතකොට අපි හරියටම හොයන්නද නැත්නම් ආසන්න වශයෙන් හොයන්නද කියන එක කියන්න ඕන. එතකොට හරියටම හොයන්න නම් ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ දැන් 75 873 කියලා හොයලා අපි හොයන data range එකේ 75 873 නැතිනම් ඒ ආසන්න තියෙන සංඛ්‍යාවක data එක ගන්න පුළුවන්. දැන් අපිට එහෙම හරියන්නේ නැහනේ. අපිට ඕන හරියටම PF number එක නම් ඒ PF number එක කෙනාට අදාළ data එකමනේ ගන්න ඕනේ. ඒක නිසා මම මේ වෙලාවේ හරියටම හොයන්න false කියලා දාන්න ඕනේ. මෙතන FA LSC දාලා වරහන වහලා enter එක ගහනවා. ගහලා මේ විදිහට පහලට ෆෝමියුලා එක අදිනවා. දැන් බලන්න 75 873 කියන එක්කෙනා මේ ඉන්නේ අනුෂ්ක ගයාන්. හරි. නම හරිනේ. ඊට පස්සේ 75 894. 75 894 මේ තියෙන්නේ චමින්ද ජගත්. නම හරිනේ. 75 915 සුසිල් ජයකොඩි. මේ තියෙන්නේ නම හරිනේ. දැන් ඒ කියන්නේ නම හරියට ඇවිල්ලා තියෙනව නේද? නම අපිට හරියට ඇවිල්ලා තියෙනවා. දැන් අපි සැලරි එකක් දාගෙන බලමු. සමානයි VLOOKUP හරි. මම මේක හොයන්නේ ක්‍රමාවක්. මම මේ වෙලාවේ data
රේන්ජ් එක මම මෙහෙම කොලම් එක පිටින් සිලෙක්ට් කරන්නේ නැතුව මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ විදිහට රේන්ජ් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ක්‍රමාවක් දාලා මට දැන් කීවෙනි කොලම් එකේ data එක දෝන වෙන්නේ? සැලරි එක ගන්න. 3 3. 3 දැම්මා ක්‍රමාවක් දාලා මම false කියලා දාගන්න ඕනේ. මේ false කියන එක වෙනුවට පුළුවන් අපිට පාවිච්චි කරන්න බිඳුව කියන අගය. බිඳුව කියන අගය පාවිච්චි කරත් false හා සමානයි. බිඳුව කියලා දාලා මම වහනවා වහලා enter එක ගහනවා. ගහලා මම මේ විදිහට ෆෝමියුලා එක පහලට අදිනවා. හරි. මම මෙතෙන්ට දාගන්නවා 75යි 866. 75යි 866. හරි. මම මේ ෆෝමියුලා එක මේ විදිහට පහලට අදිනවා. හරි. 75යි 866 අශාන් සිල්වා මෙතන ඉන්නවා. හරියට ඇවිල්ලා තියෙනවා. මම මේකත් මේ විදිහට පහලට අදිනවා. මෙන්න මේකේ error එකක් ආවා. මෙතනදී හරියට නම ඇවිල්ලා තියෙනවා. හැබැයි සැලරි එක ඇවිල්ලා නැහැ. මේකට හේතුව මොකක් වෙන්නේ නැද්ද? මේකට හේතුව මොකක් වෙන්න ඇතිද? සිලෙක්ට් කරපු ඈ සිලෙක්ට් කරපු රේන්ජ් එක හින්දා සර්. සිලෙක්ට් කරපු රේන්ජ් එක හින්දා. සිලෙක්ට් කරපු රේන්ජ් එක හින්දා කියලා කියන්නේ දැන් මම මෙතනදී රේන්ජ් එක සිලෙක්ට් කරේ මේ විදිහට. සම්පූර්ණ කොලම් එකම සිලෙක්ට් කරා. හරි. දැන් මම මෙතෙන්ට ගියත් ප්‍රශ්නයක් නැහැ. මේක සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් මම මෙතනදී සිලෙක්ට් කරේ මෙන්න මේ රේන්ජ් එක විතරයි. හරි. දැන් මම මෙතෙන්ට යනකොට මොකද වෙලා තියෙන්නේ? මම ෆෝමියුලා එක පහලට අදිනකොට ඒ හා සමානව මගේ රේන්ජ් එකත් පහලට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් 75යි 866 කියන කෙනා ඉන්නේ මේ රේන්ජ් එකට උඩින්. අන්න ඒ නිසා මෙයා හොයනවා මේ දීලා තියෙන රේන්ජ් එක ඇතුළේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් නැහැ. නැති නිසා එන්නේ කියලා not available කියලා ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයාලා මේ විදිහට රේන්ජ් එකක් සිලෙක්ට් කරනවා නම් මම ඊයේ කියලා දුන්නා කොහොමද රේන්ජ් එකක් ෆික්ස් කරගන්නේ කියලා. පැහැදිලිවම කියලා දුන්නා. මෙන්න මේකට ඩොලර් සයින් එක මේ විදිහට දාන්න ඕනේ. ඊයේ හිටපු අයට මතක ඇති. දාලා මේ විදිහට පහලට අදිනවා. අන්න එතකොට මම මේක පහලට ඇද්දා කියලා මගේ රේන්ජ් එක පහලට ගිහිල්ලා නැහැ. පැහැදිලිද VLOOKUP එක? පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? පැහැදිලිද එහෙනම්? ඔව් සර් ඔව් සර්. පැහැදිලි. ඒකේ වැඩිපුරම ඒ කියන්නේ කොලම් එක පිටින් සිලෙක්ට් කරන එකද නැත්නම් අර ඩොලර් මාක් එක දාලා සිලෙක්ට් කරන එකද? එතකොට අපිට ෂුවර් වෙන්නේ කොහොමද? නෑ කොහොමත් ප්‍රශ්නයක් නෑ කොහොම සිලෙක්ට් කරත්. කොලම් එක පිටින් සිලෙක්ට් කරනවා නම් අපිට ලේසි. හැබැයි කොලම් එක පිටින් සිලෙක්ට් කරන එක තමයි වඩා ඉගැන අපිට මගෑරෙන්ට තියෙන ඉඩ කඩ අඩු වෙන්නේ. හැබැයි කොලම් එක පිටින් සිලෙක්ට් කරන වෙලාවල්දී ගැටලුවක් එනවනම් එන්නේ අපේ මේ අපි ළඟ තියෙන රේන්ජ් එකට පිටින් තව data එකක් තියෙනවනම් කියන්නේ මේ වල නොපෙනෙන මේ හරියෙන් මොනවා හරි data එකක් දාලා තියෙනවනම් අන්න ඒකත් අහු වෙනවා හැබැයි. එතකොට එහෙම නැතිනම් ඔයාලගේ තියෙන්නේ තනි ලිස්ට් එකක් විතර නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කොලම් එක පිටින්ම දාලා දාන්න. ඒක තමයි වඩාත් සුදුසු. මන්නම් කොහොමද දාන්නේ අනිවාර්යෙන් කොලම් එක පිටින් තමයි මේ සිලෙක්ට් කරන්නේ. හරි සර් හරි. හරි අනිත් අයට පැහැදිලිද? මේක අනිවාර්යෙන් එක්සෑම් එකට එනවා ඈ. සර් 81යි 700 ඩබල් ක්ලික් කරන්න සර් ෆෝමියුලා එක. මේකද? ඔව් සර්. අශාන් සිල්වා කියන එකේ 81යි. අශාන් සිල්ලා කියන එකේ මේකනේ. ඔව් සර් සර් ඒකට. ඕකට මේ නමක් දාලා ඒ නම එතනට දැම්මොත් ටේබල් එකට ඒත් හරිද? පුළුවන්. ඔව් මම ඒක පෙන්නන්නම්. හරිද? මේ හරි.
නමක් හරි සර්. හරි නමක් දාලා හරි මෙහෙම කරමු අපි. නමක් දානකොට අනිවාර්යෙන් නම හරියටම තියෙන්න ඕනේ. හරියට නොතිබුණ වෙලාවල් වලට මොකද්ද කරන්න කියන එක මම ඉස්සරහදී කියනවා. හරි මම මෙතෙන්ට දාන්නම් මේ විදිහට නමක්. හරි මට මෙයාගේ ගන්න ඕනේ සැලරි එක. හරි මගේ තියෙන PF නම්බර එක ගන්න නෑ නමක් තියෙන්නේ. මම එතකොට සමානයි VLOOKUP මම හොයන්නේ මේක තමාවක් හොයන රේන්ජ් එක දැන් මම මෙහෙම සිලෙක්ට් කරලා හරියනවද? මෙහෙමද සිලෙක්ට් කරන්නේ මම හොයන data එක තියෙන්නේ මේකේ. මෙන්න ඒකෙන් නම් ඒක පළවෙනිට තියෙන්න දකුණු පැත්තට තමයි සිලෙක්ට් කරන්නේ. හරිද? එතකොට මෙහෙම සිලෙක්ට් කරා කමාවක් මට සැලරි එක තියෙන්නේ සිලෙක්ට් කරපු රේන්ජ් එකේ දෙවෙනි කොලම් එකේ 2 කමාවක් බිංදුව වරහන වැහුවා එන්ටර් එක ගැහුවා. හරිද? පැහැදිලිද ඒක? මේ මං ඇවිස ඔය රේන්ජ් එක සිලෙක්ට් කරන්න නැතුව ටේබල් එකට අර නමක් දෙන්න පුළුවන්නේ පුළුවන්. සිලෙක්ට් පුළුවන්. කරන්න. ඔයා ඒ කියන්නේ Excel පාවිච්චි ඒක කරනවා? ඒ කියන්නේ නෑ අර මේ ට්‍රේනින් එක්සෙල් අර ට්‍රේනින් එකේදී කලාස ආ පිළියන්දල ඔව් පුළුවන්. ඒක පුළුවන්. මං ඒක කියලා දෙන්නම්. එක්සෑම් එකට හැබැයි එච්චර යන එකක් නෑ. හරි. දැන් ඒ කියපු එකට මෙන්න මෙහෙම වැඩක් තව කරන්න පුළුවන්. මට මේ රේන්ජ් එකට මම මට නමක් දෙන්න පුළුවන්. ඒක මම data කියන ටැබ් එකේ මේ කට්ටුන තව ලොග් වෙන්න. sorry data නෙමෙයි ෆෝමියුලා එකේ define name කියලා ඇති අනුදින් define name කියලා තියෙනවා. මෙතෙන්ට මම නමක් දෙනවා. මම PF number list කියලා දෙන්න. නැත්නම් PF number කියලා එකක් දෙන්න. දීලා ඕනම් සිලෙක්ට් වෙලා කරලා නැත්නම් කලින් මෙතනින් ගිහිල්ලා මේ විදිහට සිලෙක්ට් කරන්නත් පුළුවන් රේන්ජ් එක. සිලෙක්ට් කරලා මම මේක ඕකේ කරනවා. හරි දැන් මම VLOOKUP එක දෙනවා. මෙතෙන් මම මේක හරි. මෙතන මම VLOOKUP එක දෙන්නම්. සමානයි VLOOKUP මම හොයන්නේ මෙන්න මේ data එක කමාවක්. දැන් මම රේන්ජ් එක ඉස්සෙල්ලා අපි මේ විදිහට සිලෙක්ට් කරලානේ දුන්නේ. මේ විදිහට හෝ මේ විදිහට සිලෙක්ට් කරන්න දුන්නේ. දැන් මම මෙතනදී රේන්ජ් එක සිලෙක්ට් කරන්නේ රේන්ජ් එකට පුළුවන් අපි අර ඩිෆයින් කරපු නම දෙන්න. මම දැම්මේ PF මේම භාගයක් ගන්නකොට නම එීමේ තියෙන්නේ PF නම්බර් කියලා. එතකොට පේන්නනවා අපේ හදාගත්තු නේම් එක ටේබල් නේම් එක පේනවා. මම මේක තමයි දෙන්නේ මෙතෙන්ට. එතකොට බලන්න මේක එයා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ තමාවක් ඊළඟට මට කීවෙනි කොලම් එකේ data එකද මට දෙවෙනි කොලම් එකේ නම් 2 දුන්නා. තමාවක් 0 වරහන වහලා එන්ටර් එක ගැහුවා. එහෙමත් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට මේ වගේ ටේබල් එකක් තනි එකක් නම් ප්‍රශ්නයක් නෑ. ඒක දාගන්න පුළුවන්. දැන් ඔයාලට මේක ඇතුලේ දැන් නමක් දීලා හොයන්න දුන්නොත් ඔයාලට හොයන්න බෑ. මොකද රේන්ජ් එක සිලෙක්ට් කරලා තියෙන්නේ මෙහෙම. දැන් ඔයාලට මෙතෙන්ට දාන්න බෑ ඒ විදිහට. මෙතෙන්ට මම දැම්මොත් 9න් සැලරි එක ගන්න සමානයි VLOOKUP මේක කමාවක්. දැන් මම ටේබල් එකේ නම දීලා ගත්තොත් PF number දැන් බලන්න මේ රේන්ජ් එක සිලෙක්ට් කරගන්නකොට එයා පළවෙනි කොලම් එකේ ඉදිරි PF number එක තියෙන කොලම් එක තමයි අරන් තියෙන්නේ. බලමු මේකට දාලා කමාවක් 2 කමාවක් බිංදුව වරහන පහලා එන්ටර් එක ගහනවා. එන්නේ නැහැ. හේතුව තමයි
මෙයා රේන්ජ් එක විදිහට අපි නමනේ දුන්නේ. අපි නමට රේන්ජ් එක විදිහට මේ කොලම් එකේ PF නම්බර් එක මුලින් තියෙන විදිහට තමයි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. එතකොට මෙයා මේ නම හොයන්නේ මේ PF නම්බර් තියෙන කොලම් එකේ තමයි හොයන්නේ. පැහැදිලිද කීප එක? සර් එතන 2 වෙනුවට 3 දැම්මත් එන්නේ නැද්ද? ඒ කියන්නේ අපි දැන් සැලරි එකනේ හොයන්නේ. ඔව් 3 දැම්මත් ඉතින් මේක හොයන්නේ මේ පළවෙනි මේ අපි දැන් මේ සිලෙක්ට් වෙලා තියෙන රේන්ජ් එකේ පළවෙනි කොලම් එකේනේ හොයන්නේ. එතකොට පළවෙනි කොලම් එකේ නමක් නැහැනේ. ආ. ඔන්න මේ නම මම මෙන්න මේ කොලම් එකේ කොහෙට හරි මම දාන්නම්කෝ. මෙතෙන්ට දැම්මොත් අන්න මෙතෙන්ට දැම්මොත් මෙතන තියෙන නිසා මේ හොයලා මේ amount එක අරන් තියෙනවා. පැහැදිලිද කීපෙක? ඔව් සර්. එයා හොයන්නේ හැමතිස්සෙම අපි දීලා තියෙන රේන්ජ් එකේ පළවෙනි කොලම් එකේ තමයි හොයන්නේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. තව මොනවා හරි ගැටලු තියෙනවද ඒ වගේ? මේක සද්ද නැතුව ඉන්න එපා. මේක අනිවාර්යෙන් අහනවා. මරට වීලුකප් එකක් නම් එනවාම තමයි. සර් එක්සෑම් එකට එන සීමාව කොහොමද කියන එක අදහසක් නැහැනේ ඒක සර්. තමයි මටත් සර් අදහසක් අපිට කියලා දෙන ටික තමයි සර්. මටත් අදහසක් නැහැ කොහොම මේ මොකද මම පේපර් එකක්වත් දැකලා නැහැ. ඒක තමයි සර්. වීලුකප් එක අනිවාර්යෙන් එනවා. ඊළඟට if එක අනිවාර්යෙන් එනවා. ওই දෙක 100% sure. ඊට පස්සේ and එක පාවිච්චි කරන්න වෙයි. o එක සමහර විට එන්න පුළුවන් වෙයි. if එක අවශ්‍ය වෙයි. ඔන්න ඔය ටික අනිවාර්යෙන් 100% sure වීලුකප් එකයි if එකයි and එකයි ඔය තුන නම් and එක ඉස්සත් වීලුකප් එකයි if එකයි අනිවාර්යෙන් එනවා. මේක 100% sure. ඊට පස්සේ and එක එන්න පුළුවන්. o එකත් සමහරට එන්න පුළුවන්. if එක එන්න පුළුවන්. left right ටික එන්න පුළුවන්. ඊට පස්සේ date format එක අහලා තිබුණ නිසා date එකේ ෆෝමියුලා දෙක තුනක් එන්න පුළුවන්. let's say sum if එක සමහරට එන්න පුළුවන්. ඒ ටික අනිවාර්යෙන් එන්න පුළුවන් ටික. හරි මම වීලුකප් එකේ දැන් මට සීමාවක් හොයාගන්න බෑ නිසා මම මේකත් කියන්නම් වීලුකප් එකේ ඒක නිසා. දැන් වීලුකප් එකේ දැන් මගේ 75 873 කියලා තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා 75 873 කෙනෙක් කෙනා ඉන්නවා. හරි අපි මෙතෙන්ට ෆෝමියුලා එක දාලා බලමු සැලරි එක ගන්න. සමානයි vlookup අපි සාමාන්‍යයෙන් දාන්නේ මේක කමාවක් මම මේ රේන්ජ් එක මේ විදිහට සිලෙක්ට් කරා කමාවක් 2 කමාවක් බිඳුව වරහන වහලා එන්ටර් එක ගහනවා. හැබැයි මේ එකක්වත් එන්නේ නැහැ. මේකක්වත් එන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? 75 873 කියන එක මෙතන තියෙනවා. ඔව්. මේ තියෙන්නේ. මෙතන තියෙනවා. හැබැයි ඇයි මෙතෙන්ට එන්නේ නැත්තේ? නමත් එක්කම තියෙන නිසා. නමත් එක්කම තියෙන්නේ. ඒ කියන්නේ හරියටම මෙයා හොයනවනේ. හැබැයි මෙන්න මේ කෑල්ල අයින් වෙලා තිබ්බනම් බැරි වෙලා හරි මේ කෑල්ල මෙහෙම අයින් වෙලා තිබ්බනම් අන්න එනවා. ඒකට හේතුව තමයි මෙයා හොයන දෙයට අමතරව මෙයාගේ ඉස්සරහින් තව මොනවා හරි තියෙනවා. ඉතින් එහෙම තියෙනවා කියලා අපි දන්නවනම් අපිට පුළුවන් ෆෝමියුලා එකට ওই කතාව කියන්න. අපි මොකද්ද කරේ? ෆෝමියුලා එක දානකොට D2 කියන්නේ මෙන්න මේක. මේකනේ D2 කියන්නේ. කියන්නේ අපි හොයන වැලියු එක. හොයන වැලියු එක හොයන්න කියනවා. ඒ කොලම් එකේ ඉඳලා B කොලම් රේන්ජ් එකට හොයලා දෙවෙනි කොලම් එකේ data එක දෙන්න කියලා තමයි කියන්නේ. දැන් අපි D2 කියන එක හොයනකොට අපි කියනවා D2
D2 කොලම් එක පෙන්නලා ඊට පස්සේ ඒක සහ ඉස්සරහට මොනවා හරි කියලා කියන්න පුළුවන් ෆෝමියුලා එකට. හරිද? එතකොට මේක කියන්නේ කොහොමද? D2 කියන එක හරි මම ෆෝමියුලා එකට කියන්න ඕනේ D2ත් එක තව මොනවා හරි ඉස්සරහට තියෙනවා කියලා. මම ඒක කරන්නේ මම D2 සිලෙක්ට් කරලා ඊට පස්සේ මං AND එකක් දානවා. සහ තව මොනවා හරි ඉස්සරහට තියෙනවා කියලා. මම ඒක කියන්නේ උද්දෘතකම ඇතුලේ මෙන්න මෙහෙම වැඩි කිරීමේ ලකුණු තරුව වැඩි කිරීමේ ලකුණු තියෙන්නේ මේක දානවා. මම කියනවා D2 සහ තවත් මොනවා හරි ඉස්සරහට තියෙනවා. අන්න ඉස්සරහට දාලා අන්න ඒක මොන හරි කිව්වද? ඇහුවද? හරි D2ත් එක්කලා තව මොනවා හරි ඉස්සරහට තියෙනවා කියලා ඊට පස්සේ අන්න ඒක හොයන්න මෙන්න මේ AB කියලා මම දීලා තියෙන රේන්ජ් එකේ හොයලා දෙවෙනි කොලම් එකේ data එක දෙන්න කියලා මම දෙනවා. දීලා මම enter එක ගහනවා. දැන් බලන්න මේ විදිහට කරාම ගානට salary එක එනවා. එතකොට මම කියලා තියෙන්නේ මේ කොලම් එක මේ data එකත් D2 කියන එකත් එක්කලා තව මොනවා හරි ඉස්සරහට තියෙනවා කියන කතාව තමයි මේ කියලා තියෙන්නේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. මේ අපිට ওই VLOOKUP එක වෙන ෂීට් එකකට උනත් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ data ටික පුළුවන්. තියෙන තව ෂීට් එකක එහෙමත් පුළුවන් නේද? පුළුවන්. හරි. හරි වෙන කොලම් එකකට ගන්න ඕනේ නම් මට පුළුවන් මේ විදිහට අලුත් ෂීට් එකකට 75873 සමානයි VLOOKUP මේක ක්‍රමාවක් මේක මේ රේන්ජ් එකේ ක්‍රමාවක් දෙක ක්‍රමාවක් බිඳුව වරහන වහලා එන්ටර් එක ගහනවා. ඉතින් ආවා මේ මෙතන මේ VLOOKUP කියලා ආවේ මේ ෂීට් එකේ නම නිසා තමයි එතන VLOOKUP කියන ෂීට් එකෙන් තමයි අරන් තියෙන්නේ. ඒක නිසා එතකොට මෙයා රේන්ජ් එක සිලෙක්ට් කරගන්නේ මේ විදිහට VLOOKUP කියලා මගේ යට තියෙන ෂීට් එකේ BD කියන කොලම් එක කියලා එයා මේ අයිඩෙන්ටිෆයි කරගන්නවා. හැදින්නේ නේද? ඔව් හරි සර්. හරි එතකොට දැන් මං කියවනේ දකුණු පැත්තේ මොනවා හරි තියෙනකොට කොහොමද කියලා මේ විදිහට. දැන් මගේ දැන් තියෙන්නේ මේ විදිහට. වම් පැත්තෙනුත් තියෙනවා දකුණු පැත්තෙනුත් තියෙනවා. මැද තමයි මගේ data එක තියෙන්නේ. එතකොටත් පුළුවන් අර විදිහටම සමානයි VLOOKUP මම සාමාන්‍ය විදිහට දැම්මොත් මේක දාලා ක්‍රමාවක් දාලා මේ රේන්ජ් එකෙන් ක්‍රමාවක් දෙක ක්‍රමාවක් බිඳුව වරාන වහලා එන්ටර් එක ගහලා මේ විදිහට ඇද්දට එන්නේ නැහැ. හේතුව 75873 කියන එක මෙතන තියෙනවා. නමුත් මැද තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා කරේ මේකට හැන්ඩ් එකක් දාලා දකුණු පැත්තේ මොනවා හරි තියෙනවා කියන්න මම මේ විදිහට එකක් දැම්මා. හැබැයි මේ දැම්මත් එන්නේ නැහැ. ඒකට හේතුව වම් පැත්තේ තියෙනවා. ඒක නිසා වම් පැත්තටත් මේ විදිහට තරුවක් දාලා හැන්ඩ් එකක් දානවා. එතකොට දැන් පැහැදිලි D2 එකට සහ වම් පැත්තට මොනවා හරි D2 එකට සහ දකුණු පැත්තට මොනවා හරි කියන එක තමයි ඊට පස්සේ එන්ටර් එක ගාපුවාම මේ විදිහට data ටික ගන්න පුළුවන්. හරි නේද? හරි සර්. මේ ඔයාලට තේරුම් නැති තැන් තියෙනවා නම් මට කියන්න. මං ආයෙ අහන්නේ නැහැ තේරුණාද නැද්ද කියලා. ඔයාලට තේරුම් නැත්නම් විතරක් මට කියන්න. හරි මේ ඊළඟට VLOOKUP එක වගේම තමයි HLOOKUP කියලා තියෙනවා. HLOOKUP කියන්නේ අපි VLOOKUP කිව්වේ vertical lookup එක. ඒ කියන්නේ සිරස් අතර තමයි අපි හොයාගෙන යන්නේ. HLOOKUP කියන්නේ horizontal lookup කියන එක. කියන්නේ හරස් අතර තමයි data හොයන්නේ. දැන් ඉස්සෙල්ලා අපි කෙනින් අතර data ටික තිබ්බේ.
දැන් මගේ මේකේ තියෙන PF නම්බර එක මේ අතට. එතකොට ඒ වගේ වෙලාවට අපි HLOOKUP එක තමයි දාගන්න ඕනේ. horizontal තමයි අපි හොයන්න ඕනේ. දැන් මට මේ 75 873 කියන එක්කෙනාගේ සැලරි එක හොයාගන්න ඕනේ නම් මම මෙතෙන්ට දාන්නේ HLOOKUP එක සමානයි HLOOKUP දාලා මේක පෙන්නවා කමාවක්. ඉස්සල්ලා මම රේන්ජ් එක සිලෙක්ට් කරේ කොලම් එක සිලෙක්ට් කරගෙන දකුණු පැත්තට. මෙතනදී රේන්ජ් එක සිලෙක්ට් කරන්නේ රෝ එක සිලෙක්ට් කරගෙන යට පැත්තට. කමාවක් 2 කමාවක් බිඳුව වරහන වහලා එන්ටර් එක ගහනවා. හරි. දැන් මම මේ විදිහට දාලා මේ ෆෝමියුලා එක පහළට ඇද්දොත් මගේ වෙන වැරදිනවා. ඒකට හේතුව මොකද්ද? මම මෙතන රේන්ජ් එක සිලෙක්ට් කරා. දැන් මම මෙතනින් පහළට අදිනකොට මේ රේන්ජ් එකත් පහළට ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මම මේ අදින පහළට අදින හා සමානවම මේ රේන්ජ් එකත් පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ওই වැඩේ නවත්ත ගන්න මම කලින් කියලා තියෙනවා කොහොමද කියලා. අපි මේ රෝ නම්බර් එක මේ විදිහට ෆික්ස් කරන්න ඕනේ. ෆික්ස් කරලා මේ විදිහට පහළට ඇද්දාම රේන්ජ් එක පහළට යන්නේ නැහැ. රේන්ජ් එක පහළට යන්නේ නැහැ. එතකොට මෙතන අපිට හොරිසොන්ටල් හරස් අතර හොයලා හිටන් මේ විදිහට data ටික ගන්න පුළුවන්. හරිනේ. ඊළඟට lookup එක තියෙනවා. VLOOKUP, vertical lookup, horizontal lookup වලට අමතරව lookup කියලා එකක් තියෙනවා. lookup එකෙන් lookup එක දාන විදිහ ටිකක් වෙනස්. හැබැයි මම නම් මේ lookup එක දානකොට එච්චර කැමැත්තක් නැහැ. ඒකට හේතුව මම පෙන්නන්නම්. සමානයි lookup මම ඉස්සල්ලාම අර විදිහටම දෙන්න ඕනේ. මම හොයන්නේ මොකද්ද කියන එක. මම මේක තමයි හොයන්නේ. ක්‍රමාවක් මේකෙදි මම දෙන්නේ රේන්ජ් එක නෙමේ. මම හොයන රේන්ජ් එක විතරයි දෙන්නේ. මම හොයන්නේ මෙන්න මේ රේන්ජ් එකේ. මේ කොලම් එකේ තමයි හොයන්නේ. ඒ කොලම් එක දුන්නා ක්‍රමාවක් දාලා අපිට අවශ්‍ය මොන කොලම් එකේ data එකද කියලා දෙන්න ඕනේ. නම නම් මම මේ කොලම් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා එච්චරයි වරහන වහලා එන්ටර් එක ගහනවා. එතකොටත් ගන්න පුළුවන් මේ විදිහට. හැබැයි මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා. දැන් 75 859 කියලා එක්කෙනෙක් ඉන්නවා. දැන් මම මෙතන 75 859 දාන්නම්. හරි. 75 860 කියලා මේ කොහෙවත් කවුරුත් නැහැ. මම 75 860 දාන්නම් මෙතෙන්ට. බලන්න 75 860 දැම්මත් මෙතන පෙන්නවා. දැන් 75 880 තියෙනවා. 859 මෙතන අපි 908 තියෙනවා. ඒ 915 නේ තියෙන්නේ. මම 914 විතර දාන්නම්. 75 914 මෙන්න නමක් පෙන්නනවා. සමන් ඉන්දික කියලා. සමන් ඉන්දික කියන්නේ කවුද? 75 908. එතකොට 914 දැම්මට 908 data එක පෙන්වන්නේ මෙයා එක්ස්ට්‍රැක්ට් මැච් කරන්නේ නැහැ. ඒ කියන්නේ හොයලා හිටන් ඊට පහළින් තියෙන සංඛ්‍යාවේ ඒ කියන්නේ ආසන්න සංඛ්‍යාවක රිසල්ට් එක දෙනවා. අන්න ඒක නිසා අපේ වැඩවලට ඒක හරියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අදාළ data එකමනේ හොයන්නේ. PF number එකක නම් PF number එකේ ඒ PF number එක හොයනවා නම් ළඟ PF number එකේ data එක අරගෙන හරියන්නේ නැති නිසා lookup පාවිච්චි කරන්න එපා. VLOOKUP කියන එක පාවිච්චි කරන්න. ඒක තමයි වඩාත් සුදුසු. හරි. ඊළඟට if කියන ෆෝමියුලා එක මේක අනිවාර්යෙන් එන ෆෝමියුලා එකක්. මේ 100% sure මේ ෆෝමියුලා එක එනවා. ඒක නිසා මේක කල්පනාවෙන් අහන්න. මම අහන්නේ නැහැ ඔයාලට තේරුණාද කියලා. ඔයාලට තේරුණ නැත්නම් කියන්න.
හරි. if කියන ෆෝමියුලා එකෙන් පුළුවන් අපිට තර්කයක් දාගන්න මේක ලොජිකල් ෆෝමියුලා එකක්. අපිට ලොජික් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමනම් මෙහෙමයි නැත්තම් මෙහෙමයි කියන වගේ අදහසක් තමයි එන්නේ. ඒ කියන්නේ මොකක් හරි ලොජික් එකක් දීලා ඒ ලොජික් එකට අනුව අපිට රිසල්ට් එකක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් මෙන්න මේ සැලරි මේ සෙට් එකේ 80000ට වැඩිය වැඩි නම් මට රුපියල් 10000ක් මෙතෙන්ට දාන්න. හරි 80000ට වැඩි නම් 10000ක් දාන්න. එහෙම නැතිනම් 5000ක් දාන්න කියලා. හරි මම ඒක දෙනවා සමානයි if හරි if කියලා දුන්නා ඊළඟට මගේ ලොජික් එක දෙන්න ඕනේ. මගේ ලොජික් එක තමයි මෙන්න මේ සැලරි එක වැඩි නම් 80000ට. ඔක තමයි මගේ ලොජික් එක. මේක අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ කමාවක් දාලා මේ ලොජික් එකට අනුව මට මොනවද කරෙන්න ඕනේ. හරි ලොජික් එකට අනුව මට ඕනේ 10000ක් අපි 1000ක් කියමු. 1000ක් මෙතෙන්ට එන්න ඕනේ. කමාවක් දාලා එහෙම නැතිනම් මොකද්ද? ඒ කියන්නේ ලොජික් එක එහෙම වෙන්නේ නැතිනම් මොකද්ද? නැතිනම් අපි 500ක් දාමු. දාලා වරහන වහලා එන්ටර් එක ගන්නවා. දැන් මේකට 500ක් ඇවිල්ලා තියෙනවා. මම මේ විදිහට ෆෝමියුලා එක පහලට අදිනවා. බලන්න 80000ට වැඩි අයට 1000ක් ඇවිල්ලා තියෙනවා. අනිත් අයට 500ක් ඇවිල්ලා තියෙනවා. හරිනේ? හරි හරි ඊළඟට ඒක පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්ද? හරි මෙහෙමයි. if කියන ෆෝමියුලා එකෙන් අපිට ලොජික් එකක් දාගන්න එක තමයි අපි කරන්නේ. එතකොට මගේ ලොජික් එක වෙන්නේ සැලරි එක 80000ට වැඩි නම් කියන එක තමයි මගේ ලොජික් එක. සැලරි එක 80000ට වැඩි නම්. හරිද? සැලරි එතකොට මං if සමානයි if කියලා දෙනවා. දීලා දැන් මගේ ලොජික් එක දෙන්න ඕනේ ඉස්සල්ලාම. මම මේ සැලරි එක පෙන්නුවා වැඩි නම් කියලා මෙහෙම දානවා. වැඩි නම් 80000ට. හරි ඔන්න මගේ ලොජික් එක ඕක. මම ලොජික් එක දුන්නා. ලොජික් එක දීලා ඊට පස්සේ කමාවක් දාලා ඒ ලොජික් එකට අනුව මට මොකද්ද වෙන්න ඕනේ? හරි ලොජික් එකට අනුව අපි හිතමු මට වෙන්න ඕනේ මෙතෙන්ට අපි හිතමු ලොජික් එකට අනුව මට මෙතෙන්ට වෙන්න ඕනේ මෙන්න මේ සැලරි එක වැඩි වෙන්න ඕනේ 2කින්. හරි ඔන්න ලොජික් එකට අනුව ලොජික් එක හරිනම් සැලරි එක 2කින් වැඩි වෙන්න ඕනේ කියලා මම දුන්නා. ඒ කියන්නේ දැන් මම if කියලා දාලා මගේ ලොජික් එක දුන්නා D2 එක වැඩි නම් 80000ට. D2 එක කියන්නේ සැලරි එක වැඩි නම් 80000ට කමාවක් දාලා එහෙමනම් මට මොකද්ද වෙන්න ඕනේ? D2 කියන්නේ සැලරි එක වැඩි වෙන්න ඕනේ 10. වැඩි වෙන්න ඕනේ 2කින්. හරිද? හරි. ඔන්න ලොජික් එක දුන්නා. ක්‍රමාව ලොජික් එකයි ඒකට අනුව මොකද්ද වෙන්න ඕනේ? ඊට පස්සේ ක්‍රමාවක් දීලා දැන් ලොජික් එකට එහෙම වෙන්නේ නැති ඒවට මොකද වෙන්න ඕනේ? එහෙම වෙන්නේ නැති ඒවට අපි හිතමු මේ සැලරි එකම එන්න ඕනේ. නෑ අපි බිඳුව තමයි පේන්න ඕන නිසා. එහෙම නැති අයට බිඳුව එන්න ඕනේ. හරිද? බිඳුව එන්න ඕනේ. මම වරහන වහනවා. වරහන වහලා එන්ටර් එක ගහනවා. දැන් මෙයාට බිඳුවයි ඇවිල්ලා තියෙන්නේ. හරි. මම මේ විදිහට ෆෝමියුලා එක පහලට අදිනවා. දැන් බලන්න. මගේ ලොජික් එක අනුව මම කිව්වේ 80000ට වැඩි නම් සැලරි එක 2කින් වැඩි වෙන්න ඕනේ. එහෙම නැතිනම් බිඳුව එන්න ඕනේ. ඒ කියන්නේ 80000ට වැඩි අයට මෙන්න සැලරි එක ඩබල් වෙලා තියෙනවා. 80000ට වැඩි ඒ කියන්නේ එහෙම නැති අය කියන්නේ 80000ට වැඩි අඩු අයනේ. අඩු අයට බිඳුව ඇවිල්ලා තියෙනවා. හරිද පැහැදිලි වුණාද අපේ
හරි සර් thank you. හරි. දැන් මම මේක දුන්නේ මේ සංඛ්‍යාවක් එක්කනේ. මට මේක සංඛ්‍යාවක් එක්ක නෙමෙයි ඕනනම් දැන් මගේ මෙතන group තියෙනවනේ. මම group තුනකට දාලා තියෙනවා. ABC කියලා group තුනකට දාලා තියෙනවා. දැන් මට මේක මට මට අවශ්‍ය නම් group A අයගේ A අයට මොකක්ද අපි දාන්නේ? group A අයට අපිට yes කියලා එන්න ඕනේ. group A නොවන අයට no කියලා එන්න ඕනේ කියලා. හරි. අපි සමානයි if මේක සමාන නම් A වලට A කියන ලෙටර් එකට අපි ලෙටර් එකක් ෆෝමියුලා එකට දෙනකොට මම ඊයේ කිව්වා උද්දුතකම ඇතුලේ දෙන්න ඕනේ කියලා මම කිව්වා. හරි උද්දුතකම ඇතුලේ A කියලා දුන්නා. කමාවක්. දැන් A නම් මොකද්ද මට වෙන්න ඕනේ? group A නම් yes කියලා එන්න ඕනේ කියලා. එතකොට අපි yes කියන අය ඒවට දාන්නේ yes කියලා දැන් අපි දානවා නම් yes කියන එක අපි ටෙක්ස්ට් එකක් නේ. එතකොට ටෙක්ස්ට් එකක් ෆෝමියුලා එකට දානකොට අනිවාර්යෙන් උද්දුතකම ඇතුලේ දාන්න ඕනේ කියලා මම ඊයේ කිව්වා. මම yes කියලා දානවා. දාලා මේක උද්දුතකම එක වහනවා. හරි. එතකොට group A නම් yes කියලා එන්න ඕනේ. ක්‍රමාවක් දාලා එහෙම නැතිනම් මොකද්ද එන්න ඕනේ? එහෙම නැතිනම් අපි හිතමු මට හිස් තියන්න ඕනේ කියලා හිස් තැනක් තියන්න ඕනේ. එතකොට උද්දුතකම ඇතුලේ මම මොකද්ද? උද්දුතකම ඇතුලේ අපි ටෙක්ස්ට් එකක් දාන්න තමයි උද්දුතකමක් දාන්නේ. එතකොට උද්දුතකමක් ඇරලා ආපහු වහනවා කියන්නේ ඒක ඇතුලේ මොනවත් නැහැ කියන එක නේ. කියන්නේ හිස්. මේක වරහන වහනවා. වහලා එන්ටර් එක ගහනවා. එතන yes කියලා ඇවිල්ලා තියෙනවා. මම මේ විදිහට පහළට ඇද්දොත් බලන්න ඒ අයගේ විතරක් yes ඇවිල්ලා තියෙනවා. අනිත් අයට හිස් තැනක් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි සර්. හරි. දැන් මේකේ හරි මේ දැන් මෙහෙම එකක් මං අපි මං කිට්ටු වෙලා එක්සෑම් දින දැම්මට පස්සේ මං කරන්නම්. දැන් ඔයාලට මේ අපි හිතමු දැන් මේක අවශ්‍ය වෙන තැනක් මම නිකන් පොඩියට කියන්නම්. අපි හිතමු ඔයාලට මේ දෙනවා ටැරිෆ් එකක් හදන්න. ටැරිෆ් එකක් නොවෙන්නත් පුළුවන්. හරි මෙහෙම හිතමුකෝ. ඔයාලට මේ දෙනවා මොකක් හරි amount ටිකක්. ඒ amount ටික මොනවා හරි payment එකක් කරන්න තියෙනවා. ඒක payment එකක් කරනකොට සාමාන්‍ය රුපියල් 25000ට වැඩි නම් රුපියල් 25ක මුද්දර ගාස්තු ගෙවන්න ඕනේනේ. එතකොට මුද්දර ගාස්තු ගෙවන්න ඕන වෙලාවක් ආවොත් අපි මේ විදිහට දාගමු amount එකක්. හරි මෙන්න මෙහෙම amount එකක් දෙනවා ඔයාලට. මෙහෙම payment එකක් ගන්න තියෙනවා. මේ කියනවා මෙතන රුපියල් 25000ට වැඩි අයට රුපියල් 25ක මුද්දර ගාස්තුවක් අය කරන්න කියලා. එතකොට ඔයාලට මේ 25000ට වැඩි අය එක එක්කෙනා හොය යන්න ඕනේ මේකට අදාළ ෆෝමියුලා එකක් දාන්න කියලා කියනවා. එතකොට කෙලිම ඔයාලට කරන්න තියෙන්නේ මෙතෙන්ට සමානයි if මේක වැඩි නම් 25000ට වැඩිය වැඩි නම් 25ක් දෙන්න කියනවා.
කමාවක් දාලා එහෙම නැතිනම් බිඳුවක් දෙන්න කියලා වරහන වහලා එන්ටර් එක ගහනවා. ගහලා මේ විදිහට ෆෝමියුලා එක පහළට අදිනවා. ඇද්දාම 25000ට වැඩි අයට රුපියල් 25 මුද්දර ගාස්තුව ඇවිල්ලා තියෙනවා. ඒ කරලා මේක මේ විදිහට සම් එකක් දෙනවා. එතකොට මෙතනින් වැඩේ ඉවරයි. අන්න නිකන් එක උදාහරණයක් කිව්වේ ওই වගේ එකක් ආවොත් ওই වගේ මේ ෆෝමියුලා එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලි තේරුණා නේද මම කියපු එක? සර් ඒකේ ෆෝමියුලා එක පෙන්වන්න සෙල් එක අවශ්‍යයි. ෆෝමියුලා එක මතක තියාගන්න උත්සාහ කරන්න එපා ඈ. ෆෝමියුලා එක නෙමෙයි මතක තියාගන්න ඕනේ මේක දැම්මේ කොහොමද කියන එකයි. දැම්මේ කොහොමද කියන එක ගැන අයිඩියා එක නැද්ද? මොකද දැන් මේ හරියට මේකම නෙමෙයිනේ වෙන තැනකට දෙන්නේ. ඒක ඔයාලනේ තීරණය කරන්න ඕනේ. ඔව් සර්. ඔව්. ඒතර ෆෝමියුලා එක දාපු විදිහ ඔලුවට ගියේ නැත්තම් මම ආපහු කියන්නම්. නෑ සර් තේරුණා සර්. හා. හරිද? හරි සර්. හරි. ඊළඟට මේ if කියන එකත් එක්කලා පාවිච්චි කරන්න පුළුවන් ෆෝමියුලා එකක් තමයි and කියලා කියන්නේ. දැන් අපි if කියන එකෙන් මොකද්ද දැම්මේ? එක තර්කයක් නේ දැම්මේ. අපි තර්කයක් දැම්මා 80000ට වැඩි නම් මෙහෙමයි එහෙම නැතිනම් මෙහෙමයි. හැබැයි දැන් ඔයාලට තර්ක එකකට වැඩි ප්‍රමාණයක් දාගන්න ඕනේ නා. දැන් උදාහරණයක් විදිහට ඔයාලට කියනවා 75000ට වැඩි නම් සහ 90000ට වැඩි අඩු නම් මෙහෙමයි කියලා. එතකොට දැන් ඕක if එකෙන් තනියම දෙන්න බෑනේ. 75000ට වැඩි නම් කියන එක දෙන්න පුළුවන්. හැබැයි 90000ට වැඩි අඩු නම් කියන්නේ තව තර්කයක් නේ. එතකොට තර්ක දෙකක් වෙනවා. එතකොට තර්ක දෙකක් වෙනකොට if කියන එකට තනියම මේ තර්ක දෙක දාගන්න බැරි නිසා එයාට සපෝට් එකට එනවා and කියන ෆෝමියුලා එක. ඒක දාන්නේ if එක ඇතුලේ තමයි ඒක දාන්නේ. සමානයි මම if කියන ෆෝමියුලා එක දානවා. මම මේක පොඩ්ඩක් zoom කරන්නද පේන්නේ නැත්තම්. හරි. සමානයි if මම if කියන ෆෝමියුලා එක දැම්මා. දාලා දැන් මම මේ if එක ඇතුලේ and කියන එක දානවා. and හරි and කියන එක දාලා and කියන ෆෝමියුලා එක ඇතුලේ දාන්නේ අපි දාන තර්ක දෙක හෝ ඊට වැඩි ඕන තරම් දාන්න පුළුවන් ඈ. මම දැන් මේ වෙලාවේදී දෙකක් පාවිච්චි කරන්නම්. පළවෙනි තර්කය තමයි දැන් and කියන ෆෝමියුලා එකෙන් දාන්නේ තර්ක ටික විතරයි. මගේ පළවෙනි තර්කය වෙන්නේ මේක වැඩි නම් 75000ට. හරිද? ඔන්න මගේ පළවෙනි තර්කය. ක්‍රමාවක් දාලා මම මගේ දෙවෙනි තර්කය ඊළඟ තර්කය දෙනවා. ඊළඟ තර්කය තමයි මේක අඩු නම් 90000ට. හරිද? ඔන්න දැන් තර්ක දෙක දාලා ඉවරයි. එතකොට මම මේ තර්ක දෙක දාලා ඉවර වෙලා and එකට අදාළ වරහන වහනවා. ඒ කියන්නේ මම and කියන ෆෝමියුලා එක ඇතුලේ දුන්නේ තර්ක දෙක විතරමයි. and කියන එක ෆෝමියුලා එක ඇතුලේ දුන්නේ D2 කියන එක වැඩි නම් 75000ට පළවෙනි තර්කය එකම ආවා. D2 කියන එක අඩු නම් 90000ට. එතකොට and කියන ෆෝමියුලා එක ඇතුලේ මගේ තර්ක දෙක විතරක් මම දාලා වරහන වහලා and කියන එක ඉවර කරනවා. හරිද? and කියන එක ඉවර කරලා ක්‍රමාවක් දාලා දැන් මගේ if එකේ එක තර්ක වෙනකොට මම තර්ක දෙකක්ම දාලා ඉවරයි. එතකොට එහෙමනම් මගේ ප්‍රතිඵලය මොකද්ද? අපි හිතමු මට අවශ්‍ය
රුපියල් 10,000ක්. මොකක් හරි amount එකක් දාගන්න කියලා. හරි 10,000 දැම්මා. ක්‍රමාවත් දාලා එහෙම නැතිනම් ඒ කියන්නේ දැන් 75,000ට වැඩිය වැඩි නම් සහ 90,000ට වැඩිය අඩු නම් අයටනේ 10,000ක් දැම්මේ. එහෙම නොවන කට්ටිය දැන් දෙකක් ඉන්නවනේ. එක කට්ටිය තමයි 90,000ට වැඩි කට්ටිය. අනිත් කට්ටිය තමයි 75,000ට වැඩිය අඩු කට්ටිය. ඒ අයට මොකද්ද වෙන්න ඕනේ? ඒ අයට මං 0 කියලා දානවා. දාලා වරහන වහලා enter එක ගහනවා. හරි. දැන් මෙයාට බිංදුව ඇවිල්ලා තියෙනවා. මම මේ විදිහට ෆෝමියුලා එක පහලට අදිනවා. දැන් බලන්න කීප දෙනෙකුට ඇවිල්ලා තියෙනවා 10,000. බලන්න ඇවිල්ලා තියෙන කට්ටිය කවුද කියලා. මෙයා 75,000ට වැඩිය වැඩි නෑ. ඒක නිසා මෙයාව අයින් වෙනවා. මෙයා 75,000ට වැඩිය වැඩි 90,000ට වැඩිය අඩුයි. ඒක නිසා මෙයාට ඇවිල්ලා තියෙනවා. මෙයාත් 75,000ට වැඩිය වැඩි 90,000ට වැඩිය අඩුයි. මෙයා 75,000ට වැඩිය වැඩි නෑ. මෙයාත් වැඩි නෑ. මෙයා 75,000යි 90,000යි අතර ඉන්නවා. මෙයාත් ඉන්නවා. මෙයා 75,000ටත් වැඩිය වැඩි. නමුත් 90,000ට වැඩිය අඩු නැති නිසා, ඒ කියන්නේ 90,000ට වැඩිය වැඩිනේ. වැඩි නිසා මෙයාත් අතහැරලා තියෙනවා. හරිද? මෙයාත් එහෙමයි. 90,000ට වැඩිය වැඩි නිසා එතකොට මෙතනින් කොටස් දෙකක් අතහැරලා තියෙනවා. 90,000ට වැඩි කට්ටියත් අතහැරලා තියෙනවා. 75,000ට වැඩිය අඩු කට්ටියත් අතහැරලා තියෙනවා. එතකොට මැද කොටසක් තමයි මම මේ අරගෙන තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි සර්. ඒකේ 0 දාන්න නැතිව අනිත් අයටත් තව මොකක් හරි එකතු කරන්න පුළුවන් නම් එකක් දාගන්න පුළුවන් නේද? අනිත් අයට දැන් අනිත් අයට 0 කියලානේ දැම්මේ. ඔව්. මේ අයට 10,000ක් එන්නයි. ආ අපි හිතමුකෝ අනිත් අයට 5,000ක් කියලා. ඔව්. ඔව් දැන් මෙතන මේ වෙලාවේදී 5,000ක් දුන්නොත් අනිත් අය හැමෝටම 5,000ක් එනවා. මම ඔයා ආහන දේ මට පැහැදිලි. ඒ කියන්නේ ඔයාට කරගන්න ඕනේ 75,000ට වැඩිය අඩු අයට එක ගානකුයි 75,000යි 90,000යි අතර නම් එක ගානකුයි 90,000ට වැඩි අයට වෙන ගානකුයි. වෙන ගානක. ඔව් ඒක තමයි. හරි. ඕක ඉස්සරහදී මම කියන්නම්. එතකොට ෆෝමියුලා තව එකතු කරලා තමයි දාන්න ඕනේ. දැන් මේ ඇන්ඩ් එකෙන් පුළුවන් වෙන්නේ එක amount එක රේන්ජ් එකක් ගැන කතා කරන්න විතරයි. ඒක තර්ක කීපයක් වෙන්න පුළුවන්. හැබැයි වැලියු දෙකයිනේ දාන්න පුළුවන්. එහෙමනම් මෙහෙමයි, ඒ කියන්නේ if එක ඇතුලේ දාන්න පුළුවන්. එහෙමනම් මෙහෙමයි නැත්තම් මෙහෙමයි කියන එක විතරනේ. අපි ඒක ඇතුලේ මොන රේන්ජ් වලට කඩාගත්තත් අපිට අවුට්පුට් එක විදිහට මෙතන වැලියු තුනක් දාන්න බෑනේ. ඒ කියන්නේ අපි if එකෙන් තර්ක කීපයක් ගොඩ නැගුවත් ඒකේ අවුට්පුට් එක විදිහට දාන්න පුළුවන් එක්ක 10,000යි නැත්තම් 0යි. එතකොට if එක ඇතුළෙම 10,000යි 5,000යි එහෙම දාන්න බෑ. එහෙම දාන්න ෆෝමියුලා කීපයක් දාන්න ඕනේ. කියන දේ මම මෙතන නිකන් දාලා පෙන්නන්නම්. ඒක වෙන ෆෝමියුලා එකකින් දාන්න පුළුවන්. මම ඒක හරි මෙතන නෑ මම ඒක තේරුණා. එක්ක 10යි එහෙම නැතිනම් 0යි කියන්නේ. ඒ දෙකෙන් එකයි කියන අවුට්පුට් එක. දෙකයි හරි. ගන්න පුළුවන්. හරි. ඒකත් ඒ පැහැදිලි. කියන්නේ තර්ක කීපයක් දැම්මත් අවුට්පුට් දෙකයිනේ ගන්න පුළුවන්. ඔව් හරි. ඒක මේ ෆෝමියුලා එක කවුරු හරි Excel එකක මේ වෙලාවේ වැඩ කරනවද? කවුරු හරි මේ ක්ලාස් එකේ ඉන්න ගමන් වැඩ කරනවද කවුරු හරි? මම මේ වැඩ කරනවද කියලා අහන්නේ මේ හොරු අල්ලන්න නෙමෙයි මේ එයා වැඩ කරන කෙනාගේ මේ පොඩි මේ ෆීචර් එකක් තියෙනවද කියලා අහන්න. කවුරු හරි Excel එකක් ඕපන් කරගෙන ඉන්නවද? අර එක්කෙනෙක් ඉන්නව නේද මේ මාත් අපිත් එක්කම වැඩ කරන එක්කෙනෙක්. සර් සිග්නල් නැති වුණා. සර් මොකද්ද ඇහුවේ? මේ කවුරු Excel එකක් එක්ක වැඩ කරන ගමන්ද ඉන්නවා. ඔව් සර්. ඕකේ ඔයා සමාන ලකුණ ගහලා ගහන්න බලන්න
if s කියලා එකක් එනවද කියලා if කියලා ගහපුවාම මෙතන පෙන්නනවද if s කියලා එකකුත් නැද්ද සෝ මට දැන් පේන විදිහට තමයි පෙන්වන්නේ සර්. මේකේ තියෙන විදිහ විතරයිනේ ඔය ෆෝමැට් එක විතරයි සර්. ඔය විදිහටම තියෙනවා හරි අලුත් version එකේ තියෙනවා අලුත් මේ Excel අලුත් එකේ අප්ඩේට් එකේ තියෙනවා if s කියලා එකක් ඒකෙන් නම් තනි ෆෝමියුලා එකකින් කරගන්න පුළුවන් මම බැලුවේ මගේ එකේ තියෙනවද කියලා මගේ එකේ ඒක නෑ if s කියලා එකක් තියෙනවා if s එකෙන් පුළුවන් තර්ක කීපයක් දාන්න මේ එතකොට තර්ක කීපයක් ඇතුලේ ඒ කියන්නේ එතකොට තර්ක කීපයක් දාලා ඒ කීපය ඇතුලේ අවුට්පුට් කීපයක් ගන්න පුළුවන් මෙහෙමනම් මෙහෙමයි මෙහෙමනම් මෙහෙමයි මෙහෙමනම් මෙහෙමයි මෙහෙමනම් මෙහෙමයි අන්න එහෙම එතකොට මෙහෙමනම් මෙහෙමයි කියන එක තර්කය ඇතුලේ අපි AND එක දාලා තර්ක දෙකක් දාලා හිටන් ඒක අවුට්පුට් එක ගත්තා ඊළඟට ආයෙ AND එක දාලා තර්ක දෙකක් දාලා ඒකෙන් අවුට්පුට් එක ගත්තා එහෙම ගන්න පුළුවන් අලුත් version එකේ තියෙනවා හැබැයි අපිට මේ වැඩේ මේ if s එක මේකේ නැති නිසා ඒක කරන්න බෑ නමුත් මේ වැඩේ මම කරනවා මොකද ඔය අපිට ටැරිෆ් එක හදනවා නම් ඔය කවුද චතු අහපු වැඩේ කරගන්න වෙනවා ඒක නිසා මම ඒක අනිවාර්යෙන් කියලා දෙනවා මේ තියෙන ෆෝමියුලා ඇතුලෙන් ඒක කොහොමද කරගන්නේ කියන එක. හරි හරි සරි. හරි එතකොට මේ මං AND එකට තව එකක් දාලා පෙන්නන්නම්. මම තව එකක් දාමු මම දෙනවා group A නම් සහ මගේ group එක A නම් සහ salary එක salary එක 75000ට වැඩිය වැඩි නම් අය 70000ට කියලා දාමු. හරි group A වෙන්නත් ඕනේ salary එක 70000ට වැඩි වෙන්නත් ඕනේ අය yes කියලා දාලා අනිත් අයට empty තියමු බලන්න. හරි. සමානයි if ඊළඟට මම AND එක දාලා AND එක ඇතුලේ මගේ logic දෙක දෙන්න ඕනේ. මගේ logic දෙක නෙමෙයි ඊට වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන් මම මේ වෙලාවේ දෙකයි දෙන්නේ. මේක සමාන නම් ඒට මම කලින් කියලා තියෙනවා උද්දෘතකම ඇතුලේ capital simple මාරු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න පළවෙනි logic එක මේක. මගේ A2 කියලා කියන group එක සමාන නම් Aට කියන පළවෙනි logic එක දෙවෙනි logic එක වෙන්නේ මේක වැඩි නම් 70000ට ඔක තමයි දෙවෙනි logic එක. ඔය logic දෙක දාලා මම වරහන තව logic දාන්න පුළුවන් ඕනනම් මේ හරි මේ දෙක දාලා මම වහනවා. දැන් මම logic කොච්චර දුන්නත් මට output එක ගන්න පුළුවන් මේ logic සම්පූර්ණ වෙනවා නම් මේකයි නැත්තම් මේකයි කියන එකනේ. එතකොට මම මේකේ තමාවක් දාලා මෙහෙම ආයෙත් මම දානවා yes කියලා. හරි. ක්‍රමාවක් දාලා එහෙම නැතිනම් මට හිස්තනක් එන්න ඕන කියලා මම උද්දෘතකම දෙකක් විතරක් දාලා වරහන වහලා enter එක ගහනවා. දැන් මෙයා yes වෙලා තියෙනවා. මම මේ විදිහට පහළට අදිනවා. මෙයයි විතරයි. එහෙම උනේ ඇයි? මෙයා A හරි එයා ඇවිල්ලා තියෙනවා. මෙයත් A. හැබැයි ඇයි එයාට ඇවිල්ලා නැත්තේ? එයාට ඇවිල්ලා නැත්තේ ඇයි? yes කියලා. මගේ පළවෙනි logic එක හරි. මෙයා A වෙලා තියෙනවා. මෙයත් පළවෙනි logic එක හරි. ඇයි yes කියලා ඇවිල්ලා නැත්තේ? 70000ට වඩා 70000ට අඩු නිසා අන්න හරි. 70000ට වැඩි වෙලා නැති නිසා එයා ඇවිල්ලා නැහැ. මෙයත් A. එයාගෙත් ඇවිල්ලා නැහැ. එයා 70000ට වැඩි නැති නිසා. මෙයා A. මෙයාගේ ඇවිල්ලා තියෙනවා. මෙයාගේ salary එක 70000ට වැඩි නිසා. මෙයාගේ A උනාට ඇවිල්ලා නැහැ. එතකොට මට ඒ විදිහට පුළුවන් මට logic කීපයක් දාලා ඒ logic කීපයට අනුව output එකක් ගන්න පුළුවන් AND කියන formula එක
පැහැදිලිද ඇන්ඩ් එක? ඇන්ඩ් එක පැහැදිලිනේ? ඔව් පැහැදිලි. හරි. එතකොට සර් ඔව්. සර් ඔව් කියන්න. if s එක යූස් කරන්නේ කොහොමද? ඒ කියන්නේ සර් ඒක and කීපයක් දාලාද ඒක හදන්නේ ෆෝමියුලා එක? නෑ if s එක යූස් කරන්නේ දැන් මගෙත් නැති හින්දා මට මේක පෙන්වන්න විදියක් නැත්තේ. if s එක තියනවද ඔයාගේ? ඔව් සර් තියෙනවා. මෙහෙමයි. මම දාන හැටි කියන්නම්. මෙහෙමයි. හරිද? සමානයි if s කියලා මේ විදිහට ෆෝමියුලා එක තියෙනවා. ඊට පස්සේ මෙහෙම වරහන ඇරෙනවනේ. ඊට පස්සේ මට ලොජික් ටික මම ලොජික් එක දෙනවා ඒකට අදාළ අවුට්පුට් එක දෙනවා. දැන් අපි හිතමු මට මට එකක් වෙන්න ඕනේ මේක සමානයි නම් A වලට ඔන්න මගේ පළවෙනි ලොජික් එක. හරිද? පළවෙනි ලොජික් එක දුන්නා දීලා ක්‍රමාවක් දාලා ඒකට අනුව මොකද්ද වෙන්න ඕන කියලා රිසල්ට් එකත් මෙතන දෙන්න පුළුවන්. ඒකට අනුව මට හිතමු රුපියල් 1000ක් එන්න ඕනේ. ඔන්න මම පළවෙනි ලොජික් එකට අනුව ඒකේ අවුට්පුට් එකක් දුන්නා. ක්‍රමාවක් දාලා දෙවෙනි ලොජික් එක දෙන්න පුළුවන්. දැන් අපි මේක මේ A ගන්න නැතුව මෙහෙම ගමු. if s දැම්මා දාලා මම salary එක ඔන්න දෙනවා අර චතු කියපු එක මේක දෙනවා මේක අඩු නම් 70000ට ඔන්න පළවෙනි ලොජික් එක. පළවෙනි ලොජික් එක දීලා මේකට අනුව මොකද්ද දෙන්න ඕනේ? අපි හිතමු රුපියල් 1000ක් එන්න ඕනේ. හරි පළවෙනි ලොජික් එකට අනුව ඔන්න මගේ අවුට්පුට් එක දුන්නා. මේ if s එක දැම්මොත් කරගන්න පුළුවන් එක මම කියන්නේ. ඊළඟට ක්‍රමාවක් දාලා ඊළඟට මට දෙන්න පුළුවන් දෙවෙනි ලොජික් එක. මට දෙවෙනි ලොජික් එක දැන් හරි මම 70000 දුන්නා ඊට පස්සේ දෙවෙනි ලොජික් එක විදිහට 70000යි 90000යි අතර නම් එන්න ඕනේ. දැන් මට එතනදී ලොජික් දෙකක් දෙන්න ඕනේනේ. එතකොට මම මෙතනදී AND එක පාවිච්චි කරනවා AND ඔන්න ලොජික් දෙක දෙනවා මේක වැඩි නම් 70000ට ක්‍රමාවක් AND එකට දාලා දෙවෙනි ලොජික් එක තමයි මේක අඩු නම් 90000ට. හරි ඔන්න වරහන වැහුව AND එකට අදාළව හරිද? ක්‍රමාවක් දාලා ඒකට අනුව මොකක්ද එන්න ඕනේ? මම කියනවා මෙතෙන්ට 2000ක් එන්න ඕනේ. ඊට පස්සේ මට තුන්වෙනි ලොජික් එක දෙන්න පුළුවන්. තුන්වෙනි ලොජික් එක තමයි මේක වැඩි නම් 90000ට ක්‍රමාවක් දාලා ඒකට අනුව අවුට්පුට් එක මොකක්ද දෙන්න ඕනේ? අපි 3000ක් දෙමු රුපියල් 3000ක් කියලා. දාලා වරහන වහලා එන්ටර් එක ගහන්න තියෙනවා. ඔයාලගේ if s තියෙනවා නම් මේ ෆෝමියුලා එක දාලා බලන්න. මේ මම දාපු ෆෝමියුලා එක දාලා බලන්න වගේ if s තියෙනවනම්. සර් හරි මම සර්ත් එක්කම එක මේ දාලා බැලුවා ආවා සර් ඒ විදිහට. පහලට ඇද්දාම ඇප්ලයි වෙනවනේ. ඔව් ඇප්ලයි වුණා සර් ඔක්කොටම අර 1000 3000 2000 ඔක්කොම ඇප්ලයි වුණා සර්. හරි. if s මේක ඕනනම් කාට හරි ඕනනම් ලියාගන්න මේ ලියාගන්න නෝට් එකක් දාගන්න හරි නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. if s එක තියෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මම තර්ක තුන දුන්නේ මේ තියෙන්නේ පළවෙනි තර්කය මම මේක මේ ටෙක්ස්ට් එකක් විදියට දාලා ඔයගොල්ලන්ට මම තර්ක ටික වෙනම කලර් කරලා පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. හරි. if s එකට අදාළ
පළවෙනි තර්කය සහ මම මෙන්න මේ රතු පාටින් දාලා තියෙන්නේ පළවෙනි තර්කය සහ ඒ තර්කයට අදාළ රිසල්ට් එක. ඒ දෙක. පේනව නේද ඔයාලට? චුට්ටක් ඉන්න මේක අලුත් ඒවා දාලා ඔයාලට පැහැදිලිව දාලා පෙන්නන්න. නෑ මෙතන දාන්න. හරි. මේ තියෙන පළවෙනි තර්කය සහ තර්කය රතු පාටින් දාලා තියෙන පළවෙනි තර්කය ඒ තර්කයට අදාළ රිසල්ට් එක. ඊළඟට මේ තියෙන්නේ දැන් මේකත් මම පාට දෙකකින් දාලා පෙන්නනවද? හරි. හරි. තද පාටින් තියෙන තර්කය, ලා පාටින් තියෙන රිසල්ට් එක. ඊට පස්සේ දෙවෙනි එක අපි දාමු. දෙවෙනි එකේ තර්කයට මම ඇන්ඩ් එක පාවිච්චි කරලා දාලා තියෙනවා ඊට පස්සේ තුන්වෙනි තර්කය මේ තියෙන තුන්වෙනි තර්කය ඊට පස්සේ මෙතන තියෙන්නේ තුන්වෙනි තර්කයට අදාළ රිසල්ට් එක. හරි බලන්න පැහැදිලිද කියලා? රතු පාටින් තියෙන්නේ පළවෙනි තර්කය. ඒ රතු පාටම ටිකක් ලා පාටින් තියෙන්නේ පළවෙනි තර්කයට අදාළ රිසල්ට් එක. ඊට පස්සේ නිල් පාටින් තියෙන්නේ දෙවෙනි තර්කය. එතකොට නිල් පාටින් තියෙන දෙවෙනි තර්කයට මම AND එක පාවිච්චි කරලා එතන ලොජික් දෙකක් දැම්මා. දාලා ඒකට අනුව ලා නිල් පාටින් තියෙන රිසල්ට් එක. ඊට පස්සේ දුඹුරු පාටින් තියෙන්නේ තුන්වෙනි තර්කය. ඊට පස්සේ ටිකක් ලා පාටින් තියෙන ඒකට අදාළ රිසල්ට් එක. ඕනේ ඉන්නවනම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් සර් හරි ඒක තර්කයේ විස්තරාත්මකව කියන්න සර් එකපාරක්. මොකද්ද? විස්තරාත්මකව සර් 70000ට ඒ තර්කයේ විස්තරාත්මකව අපි දැන් අර සිංහලෙන් අපිට කියන්නේ සර් 70000ට අඩු නම් 1000යි. ආ. මේක සර් කොහොමද කියන්නේ? ඒ කියන්නේ කෝකේ කියන්නේද? දැන් මම මේම if එක දැම්මා දාලා මම පළවෙනි තර්කයේ විදිහට දෙනවා D2 අඩු නම් 70000ට වැඩිය. ඒක තමයි මගේ පළවෙනි තර්කය. D2 අඩු නම් 70000ට වැඩිය කියන එක පළවෙනි තර්කය. ඒකට අනුව රිසල්ට් එක 1000යි. ඊට පස්සේ දෙවෙනි තර්කයට මම තර්ක දෙකක් දෙනවා AND පාවිච්චි කරලා. මොකද දෙවෙනි එක මේ මට රේන්ජ් එකක් අඩු සංඛ්‍යාවක් සහ වැඩි සංඛ්‍යාවක් දෙකම තියෙන නිසා මම AND එක පාවිච්චි කරලා කියනවා D2 කියන්නේ සැලරි එක වැඩි නම් 70000ට වැඩි නම් සහ AND එකෙන් කියන්නේ සහ සැලරි එක අඩු නම් 90000ට. ඒක තමයි මගේ දෙවෙනි ලොජික් එක. ඒකට අනුව රිසල්ට් එක වෙන්නේ 2000ක් කියන එක. ඊට පස්සේ තුන්වෙනි එක වෙනවා D2 වැඩි නම් 90000ට. ඒකේ රිසල්ට් එක 3000යි කියලා දාලා තියෙනවා. එහෙමද ඇහුවේ? ඔව් සර් හරි. ඔයාගේ මොකද්ද තියෙන Excel එකේ version එක? බලන්න මෙන්න මෙතන file කියන එකට ගිහිල්ලා යට තියෙනවා accounts කියලා, account කියලා එකක්. ඒකට ගියාම මෙන්න මෙතන මගේ තියෙන 16. සර් මගේ තියෙන 19 එක. 19 එකෙන් ඉහළට එනවා. මම 16 තියෙන නිසා නැත්තේ.
හැබැයි පිළියන්දල තියෙන 16 ගොඩක්. ඒක නිසා පිළියන්දල එකේ ඉෆෙස් බලාගෙන යන්න එපා ඈ. පිළියන්දල ලැබ් එකේ මං යනවනේ මගේ සර් 13 තියෙන. ඈ 13 සර් මගේ තියෙන. ඒක 13 එකේ නෑ එතකොට. මේ දැන් දැන් මේ ඉෆෙස් තිබ්බනම් ඔයාලා ටැරිෆ් එකක් වගේ හදන්න දුන්නා නම් ටක් ගාලා හදන්න පුළුවන්. හැබැයි පිළියන්දල ට්‍රේනින් සෙන්ටර් එකේ මම ලැබ් එකේ මං යනවා ට්‍රේනින් වලට. ඒක නිසා මම දන්නවා 2016 තමයි තියෙන්නේ ඒකේ ගොඩක්. ඉතින් 16 තියෙන එකේ ඉෆෙස් නෑ. ඒක නිසා ඉෆෙස් බලාගෙන යන්න එපා. ඒකේ දිග විදියට හදන්න අපි ඉස්සරහට කතා කරමු. ඒක බලාගෙන යන්න. ටැරිෆ් එකක් එහෙම ආවොත්. මොකද දැන් ওই ටැරිෆ් එකක් ආවොත් ඕක වෙන් කරන්න ඕනේනේ. දැන් ලයිට් බිලක් නම් එන්නේ බිලේ 30 ඉඳලා 60ට මෙච්චරයි. 60 ඉඳලා 90ට මෙච්චරයි. 90 ඉඳලා 120ට මෙච්චරයි. මේ විදිහට වෙන් කරන්න ඕනේ. දැන් ඉෆ්එස් දාගන්න පුළුවන්කම තිබ්බනම් තනි ෆෝමියුලා එකේම වැඩේ ඉවරයි. හැබැයි අපි ඒක වෙන වෙනම දාගන්න හැටි ඉස්සරහදී කතා කරමු. හරි. එතකොට තව විනාඩි 5ක් අරගෙන මේත් එක්කම යන එකක් නිසා ඕ කියන එක මම ඒකත් කියලාම ඉවර කරන්නම්. දැන් අපි ඇන්ඩ් එක පාවිච්චි කරලා තර්ක දෙකක් දාගත්තනේ. එතකොට අපි ඇන්ඩ් එක පාවිච්චි කරලා කිව්වේ මේක නම් සහ මේක නම් කියන එකනේ. මේක නම් සහ මේක නම් කියන එක තමයි. එතකොට ඕ කියන එකෙන් කියවෙන්නේ මේක නැත්තම් මේක. මෙහෙම නැත්තම් මෙහෙම කියන එක. එතකොට අපිට මෙතන මම උදාහරණයක් විදිහට දැන් අපි නිකන් කියන භාෂාවෙන් කිව්වොත් ගෲප් එක A නම් හරි සැලරි එක 85000ට වැඩි නම් හරි ගෲප් එක A නම් හරි සැලරි එක 85000ට වැඩි නම් හරි මට යස් කියලා දෙන්න නැත්තම් හිස් තියන්න වගේ කිව්වොත් එහෙම සමානයි if දුන්නා ඊළඟට මම මේක ඇතුලේ ඕ කියන එක දානවා. ඒ කියන්නේ ඇන්ඩ් එකේම අනිත් එක ඇන්ඩ් එක ඇන්ඩ් කියලා දුන්නාම අපි සහ කියන එකනේ. ඒ කියන්නේ ඒ දෙකම සම්පූර්ණ වෙන්න ඕනනේ. ඒතර ඕ කියලා දුන්නාම ඒ දෙකෙන් කෝක සම්පූර්ණ වුණත් ප්‍රශ්නයක් නැහැ. මේක සමාන නම් ඒට එහෙම නැතිනම් සැලරි එක වැඩි නම් 85000ට හරි එක්කෝ සැලරි එක මේ ගෲප් එකේ වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් 85000 වෙන්නත් පුළුවන්. ওই දෙකෙන් කෝක වුණත් ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි කියවෙන්නේ. එහෙමනම් මට යස් කියලා දෙන්න. ක්‍රමාවක්. එහෙම නැතිනම් මං හිස් තියන්න කියලා උද්දුතකමා දෙකක් දෙන්නම්. දීලා වරහන වහලා එන්ටර් එක ගහනවා. මේකේ ගොඩක් අපි සැලරි එක දාමු 85000 කියන පොඩ්ඩක් වැඩි කරමු 90000 කරමු. 90000 කරමු. හරි. දැන් මෙයාගේ 90000ට වැඩිය සැලරි එක වැඩි නෑ. නමුත් ඒකින්ද මෙයා ආවා. මෙයත් ආවා. එයා හැබැයි 90000ට වැඩි නෑ. ඒ දෙකෙන් එකක් මොකක් හරි හරිනේ. ඒක නිසා එයා ආවා. මෙයත් ඒ නිසා ආවා. මෙයා එයා ආවේ මෙයා 90000ට වැඩිය සැලරි එක වැඩි නිසා. එතකොට මේස් ආවේ මේක ඒ නිසා. මෙතන මේ අන්තිම යස් එක ඇවිල්ලා තියෙන්නේ මෙයා B වුණාට මෙතන 90000ට වැඩි නිසා. ඒ කියන්නේ ඇන්ඩ් එකෙන් අපි තර්ක දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ. හැබැයි O එකෙන් දෙකෙන් කෝක සම්පූර්ණ වුණත් මේ අපිට අවුට්පුට් එක ගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි සර්. හරි. එහෙමනම් දැන් 10:00ට කිට්ටුනානේ මේ. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවද අද කතා කරපුවල මම මේ ආයෙත් අහන්නේ ගැටලුවක් තියෙනවද
මම මේ සැරෙන් සැරේට අහන්නේ ඕගොල්ලෝ මේ ගොඩ යන්න හැමෝම ගොඩ යන්න ඕනේ කියන අදහස මගේ හිතේ තියෙන හින්දා.